හොඳයි සාධනාලය පාතමු සාදු සාදු. වස්සාන සමයේ අවසාන කඨින චීවර පූජාවන් සිදු කරන පොහොය දවස ඉල්පුර පසළොස්වක පොහොය දවසේ වස් සමාදානයේ පත්තුණු ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන චීවර පූජාවන් සිදු කරලා චීවර සාංගික කොට පූජා කරලා දානමාන ආදී සිදු කරලා කළ යුතු අත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කරලා ඒ වගේම පින්වත් හැම දිනාටමත් දානය පූජා කරලා ධම්මග වඩන හැම දිනාටම ආශිර්වාදයක්ව අද දවසේ දායකත්වයන් දක්වමින් කටයුතු කරන්නේ වෛද්‍ය අධිෂ්ණා මුදලිගේ පින්වත් වෛද්‍යතුමිය අරමුණු බවට පත්වන්නේ මීට වසර 10කට පෙර ආතුව අපාතරයෙන් සමුගත් ජයවිලාල් සිල්වා පින්වත් මහතාගේ භව ගමන සුවපත් වේවා සසර සැපවත් වේවා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසෙන්නට කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නට හේතු වාසනා වේවා කියන උතුම්ව මෙත් සිතුවිල්ල. ඒ වගේම කේම් පියසේන VGD ප්‍රේමවර්ධන විල්බර්ට් සිල්වා යන පියවරුන්ට සහ සුමනා ප්‍රනාන්දු පින්වත් මෞතුමියට ඇතුළු වංශ පරම්පරාගත සියලු ඥාති වර්ගයාටද මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කිරීමත් සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වගේම එතුමියගේ දයාබර මෑණියන් වන චිත්‍රා ප්‍රේමවර්ධන පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් සද්ධර්ම අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සහෝදරියන් ඇතුළු දුවා දරුවන් ඇතුළු කටින පින්කම සාර්ථක කර ගැනීමට නන් අයුරින් උපකාරක කළ පින්නතුන් සෑම සියලු දෙනාටම සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයට සහ සම්බන්ධව කටයුතු කරන ඒ කල්යාණ මිතුරන් හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාගේම උතුම් අරමුණු සඵල ප්‍රාප්ත කරගෙන සද්ධර්ම අවබෝධයෙන් සැනසීමට හැම දිනාටම මේ සියලු කුසල් දහම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෛද්‍යතුමියටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් සද්ධර්මයේ ආලෝකයත් වඩාත් සලසා ගැනීමට මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරක උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එතුමියටත් දිගාසිරි සම්පත් ලැබේවා නිරෝගී සම්පත් ලැබේවා සද්ධර්ම ආලෝකය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම එතුමිය තුළ පවතින සත් ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධිමත් කරගන්නට මේ කුසල් දහම් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්කමට සහසම්බන්ධව කටයුතු කරන අතහිත දුන්නු හැම දෙනාගේම නමින් මිය පරලෝ යන්නට යෙදුණු දෙමව්පිය බන්දු මිත්‍ර හිතයිසී ඥාතීන් වේද ඒ හැම දෙනාටමත් භවයෙන් සුවපත් බවක් ලැබෙන්න මේ අපගේ පුණ්‍ය දහම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටමත් ධර්මයෙන් සුවපත් වූ ජීවිතයක් ලබන්න මේ සියලු පින් දහම් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු. සාදු සාදු. 2025 වසරේ 11 වෙනි මාසේ 5 වෙනිදා සවස් භාගයේ භාවනා වැඩසටහන ධර්ම සාකච්ඡාව. පින්නතුන් අපි කෙරෙහි ඊටාම ශ්‍රද්ධාවක් හා ගෞරවයක් තියෙනවා කියලා දැනෙනවා. පින්නතුන් ස්වාමින් වහන්සේලා කෙරෙහි දක්වන
පරිත්‍යාග ඒ වගේම ගෞරව බුහුමන් ආදිය බලනකොට එතකොට පින්නතුන් කෙරෙහි අපටත් පුළුවන් පරිම ශක්තිය යොදලා පින්නතුන්ටත් සත්‍ය අවබෝධයේ පිණිස අනුශාසනා කරමින් පින්නතුන්ගේ අවබෝධය ධම්ම අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ස්වාමින් වහන්සේලා හැටියටත් අපි කටයුතු කරනවා. ඉතින් මේ හැමදේම අපිම තෝරගන්න ඕන පිරිස දෙයක් ධර්මයක්. මහා සාගරයක අතරමං වූ නෞකාවක සිටින එකම පිරිසක් හැටියට අපි තර්ක වාද විවාද නැතුව අපි හැම දිනාටම අවශ්‍ය කරන්නේ එකම ප්‍රතිෂ්ඨාවක් එකම ප්‍රතිඵලයක් කුමක්ද මේ සාගරයෙන් එගොඩවන්න සංසාර සාගරයෙන් එගොඩවන්න. ඒකේ වාද ભેද වෙලා වැඩක් නැහැ. බොහෝ දෙනා හරියට කල්පනා කරන්න ඕන. හරියට තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? නෞකාව ඇතුලේ ඉඳලා රණ්ඩු වෙලා ඒගොල්ලෝ සියලු දෙනාම නෞකාවේ කුසගින්නේ මියදිලා යයි. නිසා මෙතන හරි දේ මොකද්ද හරි මාවත මොකද්ද කියලා බොහෝම සංයමයෙන් සියලු දෙනාම අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. තම තමන්ගේ මමත්වයේ පෙන්වන්න යන්නේ නැතුව. එහෙම අතරමං වුණාම කියනෝනේ ඒගොල්ලෝ නේද ওই පාරෙන් නෙමෙයි අපි මේ පාරට යන් මේ පැත්තට යන්. ඒ පැත්තේ නෙමෙයි මන් දන්න විෂයට අනුව නම් මේ පැත්තේ තියෙන්නේ මේ ගොඩබිමක්. අනිත් කෙනා කියනවා ඕක කොහොම නෙමෙයි ඕක කොහොම පෙවුනට ඕකට යන්නේ වෙන දිහාවකට ඒක නිසා මේක තමයි හොඳ පළාත. නොයෙකුත් අදහස් පළ කරනවා මේ ඔරුවක අතරමං වුණු නෞකාවේ සිටින උදවිය. ඉතින් බින්දුතුනේ මෙන්න මෙතෙන්දි තමයි අපි සියලු දෙනාම ඥානවන්ත වෙලා වඩාත් අත්දැකීම් තියෙන වඩාත් අවබෝධය තියෙන වඩාත් ඒ විෂය පිළිබඳව පරිචයක් තියෙන කෙනාව මුල් තැනට අරගෙන කපිතාන් බවට පත් කරගෙන ඔහුටත් සහයෝගය දෙමින් මනාකොට කරුණු කාරණා තේරුම් ගනිමින් අදාළ Tamanට පහසුම පැත්තට Tamanගේ නෞකාව මෙහෙවා ගත්තොත් ගොඩබිමක් හොයාගන්න පුළුවන්. එහෙමනේ. ඉතින් බින්දුතුන්ට ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයක්. ඉතින් ඒ ධර්මය හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. ඉතින් මම දන්න විදියට මගේ උපරිමයෙන් මම කියනවා මං හිතාමතා කාටවත් මේ බොරුවක් කරන්නවත් වංචාවක් කරන්නවත් රැවැටිල්ලක් කරන්නවත් නැහැ. දානේ වල දන්න මහාන වෙලා නැහනේ. දන්න මහාන වෙලත් නැහැ. පන්සල්ල දන්න මහාන උනේත් නැහැ. තේරෙනා නේද? අපි බුද්ධ ශාසනය වෙනුවෙන් මේ කරන්නේ කැපවීමක් කරන්නේ. බුද්ධ ශාසනයේ උන්නතිය වෙනස කැපවීමක් කරන්නේ. වයසට ගිහිල්ලා ලෙඩට දුකට බෙහෙත් ගන්න ඉන්න හිටින මහන උනත් නෙමෙයි. තරුණ කාලේ නේද? තමන්ගේ වටින කාලේ මමත් අර වැඩ හිටිය හාමුදුරන් වහන්සේලාත් ඒත් එහෙමයි. උන්වහන්සේලාට මේ ජීවිතේ මොනවා හරි දැනිච්ච දුක්ඛ දෝමනස්යක් නිසා හරි එපා වීමක් නිසා හරි එහෙම නැත්නම් ශාසනයේ තියෙන වටිනකමක් දැනිච්ච නිසා හරි මේ පැවිදි වුණා. පැවිදි වෙලා ධර්මය හොයනවා. ඉතින් ඔය පොඩි අඩලුහුණුකම් තිබුණයි කියලා ඕව අල්ලගන්න එපා. තමන්ගේම පුතා අතින් අඩලුහුණුකම් වෙනවනේ නේ. තමන්ගේම දියණිය අතින් අඩලුහුණුකම් වෙනවා. තමන්ගේම ගෙදර දරුවොත් අම්මා තාත්තට බොරු කියනවා. බොරු කියලා ගමන් බිමන් යනවා. ඉතින් එහෙම එකේ මේ අපි සමස්තය දිහා බලන්න ඕන. තේරුණා නේද? සමස්තය දිහා බලන්න ඕන එක පවුලක් එක පිරිසක් හැටියට
මේ එක ගහක පිරිසක් හැටියට මේ එළය සහ අරටුව වගේ කියලා බුදුහාමුදුරුවෝ දැනවදාරන්නේ මේ දායක කාරක පින්නතුනොත් පැවිදි පිරිස අරටුව නම් දායක කාරක පින්නතුන් මේ අරටුව ආරක්ෂා කරන එළය වගේ පොත්තක් වගේ ඉන්නවා කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඉතින් අපි යන්නේ විදියට කටයුතු කළා සංස්කෘතික වැඩපිළිවෙලුනුත් අපි සිද්ධ කරන ගමන් චාරිත්‍ර වාරිත්‍රත් සිද්ධ කරන ගමන් අපේ භාවනා මධ්‍යස්ථානයේ එතනින් එහාට ගියපු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි පරමාර්ථ ගවේෂණය. අපි අතනින් අතර වෙන්නේ නැහැ. පින්නතුනේ අනිත් ගොඩාක් තැන්වල මොකද වෙන්නේ? අර චාරිත්‍ර වාරිත්‍ර පින්කම් ටිකෙන් අපි නතර වෙනවා. එච්චරින් එතනින් එහාට දෙයක් නැහැ. අපිට එතනින් එහාට දෙයක් තියෙනවා හිතන්න. පින්නතුනේ අපි ඉගෙන ගන්නවා පිනත් අතහරින්න අපි ඉගෙන ගන්නවා. පවත් අතහරින්න ඉගෙන ගන්නවා. තේරුණා නේද? පින කියන එක වැඩෙන්නේ පිනත් දන් දෙන්න පුළුවන් නම් පින මහත්ඵල මහානිසංස වෙනවා. තේරුණා නේද? අපිට පිනක් දෙන්න පුළුවන් නම් අපි හිතමු අපි මෙච්චර මහන්සියලා ලොකු පින්කමක් කළා. පාරට පිනක් නැති යාචකයෙක් ඇවිල්ලා ඉල්ලනවා අනේ මට මේ පව් නිසා තමයි මේ නෝන මහත්තයා මට මේ වසරන මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ අනේ නෝන මහත්තයා කරගත්ත පින් ටික මට අනුමෝදන් කරන්න කියලා කිව්වොත් මොකද කරන්නේ? හැබැයි ඉතින් පොඩ්ඩක් නම් මදි මේ මගේ තත්වයෙන් ගැලවෙන්න මට ලොකු පිනක් අවශ්‍ය කරලා තියෙනවා. ඒකයි අපි මේ භාවනා මධ්‍යස්ථානයේ කටින පින්කම කරපු නෝන මහත්තයම හම්බ වෙන්න ආවි කියලා කියන පොඩ්ඩක් නම් බෑ සම්පූර්ණ අනුමෝදන් කරොත් මං ගැලවෙනවා කියලා හිතනවා. ඉතින් අපිට හැකියාව තියෙන්න ඕන අපි හිත හදාගෙන මේ සම්පූර්ණ පින ඔබට අනුමෝදන් කරනවා කියලා අනුමෝදන් කරන්න පුළුවන් නම් අපි අර පිනටත් ලෝභ වෙන එක නැති වෙනවා. ඒකෙන් අපි තවදාවත් පහත් වෙන්නේ නැහැ, දුප්පත් වෙන්නේ නැහැ, උසස් වෙනවා. තේරුණානේ? ඔය වෙස්සන්තර රජතුමා කියන කතාවෙන් අපිට කියලා දෙන්නේ ඒ ආධ්‍යාත්මික අතහැරීම. වෙස්සන්තර කියන්නේ වෙස් අතහරිනවා කියන එක. ඔබට වෙස් අරගෙන ඉන්නේ. ඔබ අප සියලු දෙනාම වෙස් ගන්නවා. දැන් මම හාමුදුරු කෙනෙක් හැටියට වෙස් අරන් ඉන්නේ. අර බෙර ගහන අය හිටිය ඒගොල්ලෝ වෙස් තට්ටුවක් ඇඳලා සමහරලාට බෙර ගහනවා වෙස් ඇඳුම් තියෙනවා. ඉතින් ඒ වගේ බින්දුතුනේ මේ අපි හැමෝම එක එක විදියට වෙස් අරගෙන ඉන්නවා. එක එක වෙස්. ඒ වෙස් ගන්න එපා. වෙස් අන්තර වෙන්න ඕන, වෙස් අත්හැර දාන්න ඕන. ඒ කියන්නේ බෙහෙදී ඔබ කිසිවෙක් නොවිය යුතුයි. අපි ඔබට පෙර දේශනාවන් වලින් මතක් කරලා තියෙනවා මෙහෙදී අඩුම තරමේ මේ දේශනාව තුලදී මෙතන ගුරුවරයෙක්වත් ගෝලයෙක්වත් නැහැ කියලා. දැන් මම ගුරුවරයා කියන වෙස දාගත්තොත්, වෙස් ඇඳුම ඇඳගත්තොත්, ඔබ ශිෂ්‍යයා කියන ශ්‍රාවකයා කියන වෙස් ඇඳුම ඇඳගත්තොත් අපි එතනත් වෙස් අල්ලගත්තනේ. වෙස් අන්තර වෙන්න ඕන. දැන් එතකොට හිතෙන්න පුළුවන් ආයෙනම් අපිටත් ආමුදුර වගේම සමානයි කියන එක වෙන්නේ නැති ඔය කියන්නේ කියලා ඉවරලා ඕකත් මාන්නයටම දාගන්න හැම එපා. ඔබට මම ස්වාමීන් වහන්සේ වගේ වෙන්න කියන්නේත් නෑ. මම ඔය ඇත්තෝ වගේ වෙන්න කියනවත් නෙමෙයි. මොන විදියකින්වත් වෙස් අපි ගන්නේ නැතුව ඉන්න ඕන. කවුරුත් එක්ක සමාන වෙන්න යන්නත් එපා. ඒත් ඉතින් අර තමන්ගේ වෙස් හොඳ මදි කියලා එයාගේ වෙස් ගන්නනේ හදන්නේ. කවුරු සමාන වෙන්න යන්න එපා. කවුරු පරද්දන්න යන්න එපා. කවුරුවත් ඉස්සරහා හීන වෙන්න යන්නත් එපා. කවුරුත් ඉස්සරහා අපිට ලොකු වෙන්න අවශ්‍යත්
නෑ පොඩි වෙන්න අවශ්‍ය නැහැ. තියෙන වෙස් ටික තේරුම් කරගෙන තියෙන වෙස් ටික අත්හැර දාන්න. මේක ආධ්‍යාත්මික වැඩක්. බාහිර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක ඔළුවේ සහ මනසේ පවතින තත්වයක්. වෙස් ටික අතහැර දාන්න. කොහොමද අපේ මහත්තයට වෙස් ගන්න නැතුව ඉන්න පුළුවන්? දැන් වෙස් නැතුව නේද මෙච්චර කාලයක්. රැකියාවේ එයින් ලබා දෙන වෙස් තට්ටුවක් ඒ වෙස් තට්ටුව අරන් නටන්න ඕන. ඊට පස්සේ අම්මා තාත්තලා හරි තමන් හොයාගෙන හරි විවාහයක් වුණාට පස්සේ ස්වාමියෙක් කියන වෙස් තට්ටුව බැඳගෙන නටන්න ඕන නැතුවනේ. හරි. ඊට පස්සේ කාලයක් හිටියාම දරුමල්ලු හම්බුනාම තාත්තා කියන වෙස් තට්ටුව අරගෙන නටන්න ඕන. නැතුව නේද? තාමත් නටනවානේ. දැන් මේ කියන්නේ ඒ යුතුයකම් වගකීම් සහ මේ දේවල් කරාට කමන්නේ අර අපේ හිත ඇතුලේ තියෙන අමුතු මානයක් දෘෂ්ටියක් වශයෙන් හැදිච්ච එක බිඳ දාන්න කියලා තමයි මේ කියන්නේ. තේරුණා නේද? දැන් මම ස්වාමින් වහන්සේ කෙනෙක් කියන වෙස් තට්ටුව බිඳ දැම්මට මං ඒ තත්ත්වේ ඉන්නවා. තේරෙනා නේද? මඩ කවුරු හරි කොහේ ගිහිල්ලා පේමන්ට් වල වාඩි වෙන්නේ නැහනේ මම. මා පිරිසක් මැද කොහේ හරි ගිහිල්ලා ඔය කඩවල වලට ගියාම ප්ලාස්ටික් පුටු කෑලි එහෙම තිබ්බට මම වාඩි වෙන්නේ නැහැ. තේරෙන්නේ? ඒ මට ගැළපෙන විදිහට මම ඉන්න ඕන. නේද? එහෙම නැත්නම් මම ඔය කොහේ හරි පහත ආසනයක් දුන්නයි කියලා මම වැඩින්නේ නැහැ. ඒ සම්මුතිය තේරුණා නේද? සම්මුතිය. හැබැයි මගේ පරමාර්ථය තුලින් මට කිසිම වෙස් තට්ටුවක් නැහැ. ඉතින් එහෙම වෙන්න පුළුවන්ද? පුළුවන් නේ? එහෙම වෙන්න පුළුවන් අපිට. එහෙම වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා දැන් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩියයි කියලා මේ බඩට තියාගෙන මේ හරියට පපුව හරියට තියාගෙන පාත්‍රයේ පිණ්ඩපාතේ වඩින්නේ කාඩවත් මේ තමන්ගේ පෙකිනියෙන් පල්ලෙහාට බුරියෙන් පල්ලෙහාට පාත්‍රේ පාත් කරන්නේ. යාචකයෝ කොයි හරියද තියෙන්නේ ඒගොල්ලන්ගේ පොල් ගන්න. මෙන්න මේ දනිස හරිය විතර මෙන්න මෙහෙම පාත් කරගෙන යන්නේ අල්ලගෙන යන්නේ. ඒගොල්ලෝ යාචකයෝ. ස්වාමීන් වහන්සේලා පිඬුසිඟා වඩිනවා පාත් කරන්නේ රජුරවන්ට දියා කාඩවත් මේ බුරියෙන් පල්ලෙහාට පෙකිනියෙන් පල්ලෙහාට පාත්‍රයක නීතියක්. තේරුණානේ මේක නිර්මාණය කරේ රාජවංශයේ කුමාරයෙක්නේ. තේරුණානේ බුදුරජාණන් වහන්සේගේ රාජවංශයේ රාජකුමාරයා. ඒ නිසා පිණ්ඩපාතේ ගියාට උන්වහන්සේලාගේ ශාක්‍ය සිංහ ලක්ෂණ ගති පැවැත්මවල් ඒ විදියට උන්වහන්සේලාගේ ඒ වටිනාකම් දේවල් ආරක්ෂා කරනවා. කොටින්ම කියනවා නම් පින්නතුනේ මේ ගෞරවයක් නැතුව තමයි මේ සරියුත් හාමුදුරන්ගේ අම්මා මේ ධර්මය අහන්න පවා සැරසිලා තියෙන්නේ. කවදාවත් සරියුත් හාමුදුරන්ගේ අම්මා සරියුත් හාමුදුරන්ගේ මවට ධර්මයේ දේශනා කරලා නැහැ. අම්මා හරි උද්දච්ච කමින් මේ සරියුත් හාමුදුරන්ව නොතකා හැරලා. ඒගොල්ලන්ගේ බමුණු සම්ප්‍රදාය තුලින්. එතකොට මොකද කරේ? අවසාන මොහොතේ තමයි මේ සරියුත් මහරහතන් වහන්සේට මෙච්චර අයත් දෙව් බමුණු පවා ගරු කරන කෙනෙක් නේද මගේ පුතා කියලා පස්සේ තමයි පැහැදුනේ. ඊට පස්සේ තමයි මිටි අසුනක ඉඳලා උස් අසුනක උන්වහන්සේ වැඩ ඉඳලා ධර්මය අහන්න පුරුදුනේ. බුදුරජාණන් වහන්සේම මතක් කරේ ගිහිල්ලා ඔයාගේ අම්මා තාම සම්මාදිට්ඨික වුණේ නේද? ඔව්. පින්නුවම් පාන්න කලින් ගිහිල්ලා සම්මාදිට්ඨික කරන්න කිව්වා. තේරුණා නේද? ඉතින් පින්නතුන්ටත් එහෙම පොඩි දේවල් ඇති මනසේ කොහු හදාගත් ඒවා. ඉතින් ඒ කොස්සවල් හදාගන්න ඔබ සැලකිලිමත් වෙන්න දැන් පොඩ නිදිමතත් එන වෙලාව, බත් මත එන වෙලාව, ඒ වගේම උදෑසනින් අවදි වෙලා මේ කර්තව්‍යයන් වල යෙදිලා රාත්‍රී වෙනකම් වැඩ කරලා ඉතින් වෙහෙස මහන්සි තියෙන වෙලාව ඉතින් නේද? වෙහෙස මහන්සි තියෙන වෙලාව. ඉතින් හොඳට සිහිය එලවා ගන්න හරි අමාරුයි.
කමන්නේ පොඩි වෙලාවයි ලොකු වෙලාවක් නෙමෙයි තා පැය භාගයක් විතරනේ මේ ඒ වෙලාවේ දැනගත යුතු කාරණයක් සාකච්ඡා කළ යුතු කාරණයක් තියෙනවා අහලා දැනගන්න පුළුවන්. ධර්ම ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපේ දායක කාරක පින්නතුන් ඉතාම හොඳයි. කිසිම ගැටලුවක් නැති අය. නේද? වෙන අයට කොච්චර ප්‍රශ්න තියෙනවද? අපේ උදවියට කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙදර ගියාම තමයි ප්‍රශ්න ටික මතක් වෙන්නේ. මේට ආව ප්‍රශ්න අමතකයි. හැමෝටම විවිධ තලයන් වල ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන ඉතින් ලෝකෝත්තර දර්ශනයට අදාළ ප්‍රශ්නම තමයි මම ආස නැහැ අර සම්මුති දේවල් වලට කාලය වැය කරන්නත් ඒවට හිතලා උත්තර දෙන්නවත් මම ආස නැහැ. තේරුණා නේද? ඒ සම්මුතියේ ප්‍රශ්න නැහැ. සම්මුතියේ ප්‍රශ්න නැහැ තියෙන්නේ ඔක්කොම එළියේ ප්‍රශ්න නැහැ තියෙන්නේ ප්‍රශ්නේ හිතේ තියෙන්නේ. මම ඔය කොළඹ හත විපස්සනා වෙද්දී ඒ කුරුඳුවත්ත පොලිසියේ ඉන්න පොලිස් නිලධාරී මහත්තයෙක් එළිය ඇවිල්ලා හයියෙන් එහෙ මෙහෙ කැරකිනව මම දැක්කා. වේගෙන් දුවනවා. මම ඇහුවා ඇයි මහත්තයා කියලා. ඇහුවාම ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ මට ප්‍රශ්නයක් තියෙනවා. මම ඉතින් එතනම තියෙන මේ ගහක් යට මේ පඩියක වාඩි වෙලා මම ගියා ඔයාගේ ප්‍රශ්නේ මට කියන්න එපා. ඔයාගේ ප්‍රශ්නේ මට කියන්න එපා. මන් දෙයක් කියන්නම් ඔයා අහගෙන ඉන්න. එච්චරයි. ඔය ප්‍රශ්නේ ඇහුවොත් එහෙම මගේ ඔළුවත් අවුල් වෙනවනේ. ඔයාගේ ප්‍රශ්නේ කියන්න එපා. මන් දෙයක් කියන්නම් ඔයා අහගෙන ඉන්න. හා කිව්වා. අහගෙන හිටියා විනාඩි 45ක් මම කතා කරා මේ පරමාර්ථ ධර්මය. මම කිව්වා දැන් ඔයාගේ ප්‍රශ්නේ කියන්න. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තියෙන්නේ බාහිරේ නෙමෙයි. ප්‍රශ්න තියෙන්නේ හිතේ කියලා. අන්නේ මනුස්සයා කිව්වා. මම කිව්වා ඇයි එහෙම කියන්නේ? දැන් මගේ ප්‍රශ්නේ නෑ කිව්වා. තේරුණාද? දැන් මගේ ප්‍රශ්නේ නෑ. ඉතින් මට ප්‍රශ්නේ කිව්වා පස්සේ ප්‍රශ්නේ මිනිමරු. නිකන් ඒව නෙමෙයි මිනිමරන ප්‍රශ්න තිබිලා තියෙන්නේ. එයා කිව්වා මගේ නෝනත් එක්ක වෙන කෙනෙක් සම්බන්ධයි මම මේ කල්පනා කරමින් හිටියේ මේ දීලා දෙන්නම මරන්න හදන්නේ වෙයි කියලා ස්වාමීන් වහන්සේ. තේරුණා නේද? දෙන්නම මරන්න හදන්නේ කිව්වා. දැන් මම තේරුම් ගත්තා කිව්වා ස්වාමීන් වහන්සේ. ඒකක්වත් නෙමෙයි උත්තරේ. මගෙත් වැරදි තියෙනවා. එයාගෙත් වැරදි තියෙනවා. අනිත් පැත්තෙත් වැරදි තියෙනවා. කාටත් කාගේ ජීවිත අයිති. කාටත් කාගෙන් අදහස් තීරණ ගන්න අයිතියක් තියෙනවා. දැන් මට ලෝකේ තේරෙනවා කිව්වා. දැක්කනේ දර මනස ඇතුලේ හිර වෙලා තිබිච්ච එක ලිහුණට පස්සේ එයා ගත්ත විසඳුම. ඊට පස්සේ කිව්වා ඒක කැමැත්තක් කරගන්න මං ඉඩ දීලා තියෙන ඕන එකක් කරගන්න. වෙන වෙනව නම් වෙන එක් වෙනව නම් එක් වෙන ජීවත් වෙනව නම් ජීවත් වෙන ඉඩ දීලා තියෙනවා. දරුවෝ දෙනව නම් දරුවෝ දෙන්න දරුවෝ අරයි යනවා නම් අරයි යන්න කැමති දෙයක්කට මම මුහුණ දෙන්න ලෑස්තියි. ඉතින් ඒ ඔක්කොම නිර්මාණය සැකසීලා තියෙන්නේ මේ මනස ඇතුලේ. එහෙමනම් මේ මනස සුද්ධ වෙනකොට ඇත්තෙම ප්‍රශ්න නැති වෙනවා තමයි. ප්‍රශ්න නැති වෙනවා. ප්‍රශ්න ගැටලු හටගන්නේ මේ ලෝකේ ප්‍රශ්න තියෙන මනෝමයතාවයක් නිසා, මනෝමය තත්ත්වයන් නිසා. පුටින්ට හිතෙනවා සෙලෙන්කි නේටෝ එකට සම්බන්ධ වෙයි කියලා හීනින් නැගිටලා නේද? එයාට හිතෙනවා
එයා මොකද කරන්නේ? හීනෙන් නැගිටලා ඒක තාර එකපාරට හීනයක් දැක්කා. මෙයා නේටෝ එකට සම්බන්ධ වෙනවා කියලා. එදා ඉඳලා යුද්ධ කරනවා. ඒ පේන්නේ. මනස ඇති වෙච්ච නිකන් සැකයකට ප්‍රශ්නයකට. තාම දීලත් නැහැ, අරගෙනත් නැහැ. මිනිස්සු ලක්ෂ ගාණක් මැරිලා. ඔය ජාතිවාදී හැදෙන්නෙත් එහෙමයි, ආගම්වාදී හැදෙන්නෙත් එහෙමයි, පෞල්වාද හැදෙන්නෙත් එහෙමයි. විරසකකම් ඔය දරුමුණු පුරන් අතර විරසකකම් හටගන්නෙත් එකම පවුල ඇතුලේ පවා විරසකකම් හටගන්නෙත් මේ මානසිකව ඇතිවෙන ශක්ති ස්වභාවයන් නිසා. මෙන්න මේවා සංශෝධනය කරගන්න, මේවා ඉවසීමෙන් පිළිගන්න, බාර ගන්න අපි පුරුදු වෙනවා නම් අමාරුයි තමයි. අමාරුයි පුරුදු වෙන්න ඕන. පුරුදු වෙන්න ඕන. ඉතින් මේකට කායික නිරෝගීකම ඊටාම වැදගත්, මානසික නිරෝගීකම ඊටාම වැදගත් වෙනතුනේ. ඔබේ මනස නිරවුල් කරගන්න තව ගොඩාක් දේවල් ඇති. එකිනෙකාට එකිනෙක ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මේවා අහලා සාකච්ඡා කරලා ගන්න ඕන. හොඳට දැනගන්න, ප්‍රශ්න අහන්න. සමහර උදවියට පුළුවන් මුළු ජීවිතේම එකට කැටි කරලා ප්‍රශ්නයක් අහන්න. මුළු තමන්ගේ සමස්ත ජීවිතේම තියෙන ගැටලුව එකට කැටි කරලා අහන්න පුළුවන් පද දෙකකින් තුනකින්. ඔබ බලන්න මේ වගේ ශක්තිමත්ද කියලා. ඒකට ටිකක් නුවණ හසුරවන්න ඕනේ. තේරුණා නේද? මුළු බුද්ධ ශාසනයේම තියෙන ගැටලුව, බුද්ධ ශාසනයම පිළිබඳව ඔබට තියෙන ගැටලුව වචන හතරකින් අහන්න පුළුවන්. ඒ කාලේ එහෙමයි ඇහුවේ. ප්‍රශ්න ඇහුවේ එහෙමයි. එක බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහන්නේ නිවනට දෙපයින් යා හැකිද? කොහොමද අහන්නේ? නිවනට පයින් යන්න පුළුවන්ද කියලා අහන්නේ. දැන් ඔබට හිතෙන්නේ කොහොමද? හරි සරලයි, වචනේ හරි සරලයි, ඒ වුණාට හරිම ගැඹුරුයි. ඒ ප්‍රශ්නේ විශාල ගැඹුරක් තියෙනවා. මේ දෙපයි ක්‍රියාවලියම තමයි මනසේ ක්‍රියාවලිය. අපි දෙපයින් පින්නතුනි මහ පොළොවේ ඇවිදගෙන යනවා. මනසේ පවතින දෙපයින් සසර ඇවිදගෙන යනවා. මේ මස් ශරීරයේ තියෙන දෙපයින් මහ පොළොවේ ඇවිදන් යනවා. මනසේ තියෙන දෙපයින් සසර ඇවිදන් යනවා. ඔය පින්නතුනේ අපි උදෑසනත් මතක් කරපු අන්ත දෙක තමයි දෙපය. වෙන දෙයක් නෙවෙයි පින්නතුනේ, අන්ත දෙක තමයි දෙපය. හැම කාරණාම විග්‍රහ කරන හැම මොහොතකම මේ අන්ත දෙකක් තමයි පැහැදිලි වෙන්නේ. සැප දුක, ලාභ අලාභ, යස අයස, නිന്ദා ප්‍රශංසා ආදී වශයෙන් ඒ ඔබේ මනසත් මේ මොහොතේ තියෙන්නෙත් එහෙමයි. මේ මම අර අන් අය, මේ ඇස අර රූප, මේ කන අර ශබ්ද, හැම මොහොතකම මේ ද්වාකාරය කියන එක පවතිනවා. මේ දහවල තව ටිකකින් රාත්‍රිය. මට ඒ කාලේ හරි පුදුමයට හිතලා තියෙනවා වෙන්නතුනේ. හරි පුදුමයි.
රාත්‍රී වෙනවා ආයි දවල් වෙනවා. ආයි රාත්‍රී වෙනවා ආයි දවල් වෙනවා. ආයි උදේට කනවා ආයි දවල්ට කනවා. ආයි උදේට. මේක මහ පුදුම ජීවිතයක් නේ. පුදුම ජීවිතයක් නේ මේක. මීට වැඩි දෙයක් නැද්ද? මීට වැඩි ලෝකයක් නැද්ද? එහෙම හිතලා කල්පනා කරලා ඒ ධර්මයේ ගවේෂණය ධර්මයේ සෙවීම සිද්ධ කරගත්තා. ඉතින් මේ අවබෝධය කියන එක හරි අසිරිමත් විදියට සිද්ධ වෙන දෙයක්. ඒකට ධර්මයේ සොයමින් ඉන්න ඕන. මේක මැණිකක් පහළ වෙනවා වගේ සිද්ධ වෙන දෙයක්. මෙහෙම ඉලක්කයකට ගිහිල්ලා නිවන ගන්න බෑ. තේරුණා නේද? ඉලක්කයකට ගිහිල්ලා නිවන ගන්න බෑ. තමා දෙසට හැරිලා තමා තුල තිබෙන්නා වූ මමංකාරයම දිය කරලා නැති කරලා තමයි මේ සත්‍ය ලබා ගන්නෙ. තමන් නිවනට මේ පාත්‍ර වෙන මොහොත කාටවත් කියන්න බෑ. ඔබ මේ ධර්ම මාර්ගයේ තුල දිය කරමින් මේ ආධ්‍යාත්මයේ දිය කරමින් වාසය කළොත් ඔබට ඒක කොයි පියවරකදී හරි කුමන හෝ කාරණයක් පදනම් කරගෙන අවබෝධ වෙන්න පුළුවන්. හැබැයි සියල්ල අත්හැරමින් බලන්න ඕන හැම මොහොතකම. දැන් නිවන් දකින්න ඕන කියන උවමනාව තියෙනවා නම් වැඩිපුර උවමනාව තියෙනවා නම් අපි බලන්න ඕන අපි ඒකෙද ඇලිලා ඉන්නේ කියලා. ඒකත් අත්හරින්න ඕන. එහෙම නැත්නම් නිවන පිළිබඳව වැරදි තීන්දුවක් වැරදි අදහසක් අරගෙන තියෙනවා නම් ඒකත් අත්හරින්න ඕන. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි හිතමු අනිවන ඔය අවබෝධ වෙන්නේ ඉබේ කියනවනේ ඔය අවබෝධ වෙන දවසක අවබෝධ වෙච්චායි කියලා හිතුවොත් ඒක වැරදි තීන්දුවක්. ඒක නෙවෙයි ධර්ම මාර්ගය නෙමෙයි. මම අරයට වඩා කලින් කොහොම හරි මේක දකින්නවා ඒකාන්ත වශයෙන් දකින්නවා කියලා හිතුවොත් එහෙම ඒක මමත්වයට වැටෙන විදියට බලවත් වුණොත් එහෙම එතනත් පින්නතුට තීන්දුවක්. එහෙමනම් මං එහෙමත් නෑ ඔහොමත් නෑ ඔහොම පාඩුවේ ඉන්නවා කියලා හිතුවා එහෙමත් බෑ. දැනනා නේද? මම දවසක් අපේ ආරාමෙන් අවසරයකින් දොරව නායක හඳුරගේ අවසරයකින් දොරව වෙන ආරාමයක භාවනාවට ගියා හඳුරු කෙනෙක් මුණ ගැහෙන්න. මම පොඩි ලියුමක් ලියලා බිත්තිය අලවල ගියා. නිර්වාණ ධර්මයේ සොයාගෙන මිස පැමිණෙන්නේ නැත කියලා. ඒ කියන්නේ මම නිවන හොයාගෙනම එන්නේ ආයේ නිකන් කියලා. නියමක හොයාගන්න නැත වෙනවා. ඉතින් නායක හඳුරට ආව වෙලා නායක හඳුරට හිනාලු. හොඳටම හිනා. ඔය වගේ අය ඕන තරම් ඉන්නවා මේ කියලා නේද? හොඳටම හිනා. එහෙම හොයාගන්න පුළුවන් අය. ඊට පස්සේ ඉතින් කාලෙකට ආවට පස්සේ ආවා කොහෙද ගියේ? මං කිව්වා මං අහල් භාවනා මධ්‍යස්ථාන හිටිය ගිහිල්ලා කියලා යන්න තිබ්බනේ. මගෝ කිව්වන යන්න දෙන්නේ නැහැ නේ. ඒක නොකිය ගියේ කියලා. තේරුණානේ? නොකිය ගියේ ඒකයි කියනවා. කියන්නේ. නමුත් ඉතින් වරදක් නැහැ ධර්මය හොයාගෙන නේ ගිහිල්ලා තියෙන්නේ නේ. ඒ උන්වහන්සේලා දන්නෝ ඒ ධර්මය හොයාගෙන මහණුන්. ඉතින් එයාට අයිතියක් නේ ධර්මය හොයාගෙන යන එක. ඒකට නිකන් මේ වැරද්දක් කියන්න බෑ ඉතින්. ස්වාධීනයි ඔබේ සත්‍යය ඔබේ නිවන හොයාගන්න එක ඔබට අදාළ දෙයක්. තේරුණා නේද? ඔබට අදාළ දෙයක්. ඉතින් මෙන්න මේ නිවනට අවශ්‍ය කරන විදිහේ සතිමත් භාවය නිවනට අවශ්‍ය කරන විදිහේ ධර්මයේ සකසා ගන්න එක තමයි මේ ලෝකේ තියෙන සූක්ෂම ධර්මතාවය.
ඊටාම සූක්ෂම ධර්මතාවය තමයි මේ නිවනට අදාළ විදිහට තමගේ මනස හදාගන්න එක. කොච්චර හදනවද කියනවනම් මේ මනසක් නැති වෙන මට්ටමටම හදනවා. තේරුණාද ඒක? තේරෙන්නේ නැති වෙදි ගොඩාක් අයට. ටික දෙනෙකුට තේරුණා කියලා මං හිතනවා. කොච්චර මේ මනස හදනවද කියනවනම් මනසක් නැති වෙන්නම හදනවා. දැන් තේරෙනවද මේ ධර්ම කරුණ ඇතුළේ තියෙන වටිනාකම? කොච්චර මනස හදනවද කියනනම් මනසක් හොයාගන්නම බැරි වෙන්න හැදුවා. සිහිය හදනව පින්නතුනේ රැඳෙන්න තැනක් නැති වෙන්නම සිහිය හදනවා. රැඳෙන්න තැන නැති වෙන්නම සිහිය හදනවා. සමාධියටපත් වෙනවා පින්නතුනේ කිසිදු තැනක නොරැඳෙන්න නොපිහිටන සමාධියක් ගොඩනගනවා. බලන්න පුළුවන්ද කියලා බලන්න. පුහුණු කරන්න, අධ්‍යාත්මයෙන් පුහුණු කරන්න. මේ ලෝකේ ඉන්න හැම දිනම කරන්නේ හැම මොහොතකම භාවනා කරන්නේ. ඒ භාවනාව නිවැරදි කරන එක තමයි පින්නතුනි අපි සිද්ධ කරන්නේ. එච්චරයි. ඔබ නිවෙස්වල හැම මොහොතකම භාවනා කරමින් ඉන්නේ. හැබැයි බුදුහාමුදුරන්ගේ භාවනා නෙමෙයි, ඒව ඔබ හදාගත්ත භාවනා. මොනවද මේ භාවනා? මහත්ය නෝන ගැන හිතා ඉන්නවා. ඒකට කියන්නේ නෝන භාවනා. මහත්ය වැඩට ගිහිල්ලා කොයි වෙලාවෙයිද කියලා නෝන හිතා ඉන්නවා. ඒකට කියන්නේ හස්බන්ඩ් භාවනා. දරුවෝ පන්ති ගිහිල්ලා කොයි වෙලාවේදී එයිද ගෙදරට කියලා හිතා ඉන්නවා. ඒකට කියන්නේ පුත්‍ර භාවනා. ආර්ථිකේ කොහොම වෙයිද කියා කල්පනා කර ඉන්නවා ආර්ථික භාවනා. බිස්නස් එක මොනව වෙයිද කියලා හිතා ඉන්නවා බිස්නස් භාවනා. දැන් තේරෙනවනේ? භාවනා කරන්නේ නැහැ කිව්වට ඔය භාවනා කරන්නේ භාවිතා කිරීම තමයි භාවනාව. ගේ හදාගන්නේ කොහොමද කියලා කල්පනා කර හිටියොත් ඒක ගේ භාවනාව. වාහනයක් ගන්නෙ කොහොමද කියලා හිතා හිටියොත් ඒක රත භාවනාව. තේරුණානේ දාන්න හරි. මරණය ගැන භාවනා කර හිටියොත් ඒක මරණ භාවනාව, මරණ සතිය. බුදුහාමුදුරුව ගැන සිහිපත් කර හිටියොත් ඒක බුදු ගුණ භාවනාව. තමන්ගේ නාසයේ ආශ්වාස ප්‍රාශ්වාස ගැන හිතාගෙන හිටියොත් ඒකට කියනවා ආනාපානසති භාවනාව. දෙතිස් කුණපයන් පිළිබඳව කල්පනා කරමින් හිටියොත් ඒකට කියනවා දෙතිස් කුණප භාවනාව. ඉතින් ඔය වගේ මොනවා හරි භාවනාවක් ජීවිතේ හැම මොහොතකම සිද්ධ වෙනවා. දැනුත් මේ මොහොතේ ඔබේ භාවනාවක් ඇති. දැනුත් මේ මොහොතේ ඔබේ ක්‍රියාත්මක වෙන භාවනාවක් ඇති. සමහර අය ජීවිතේට ලන්සු තියලා තියෙනවා එක විදියට. මට මෙන්න මේ ටික කළාම නම් ඇති. සමහර අය කියනවත් එක්ක මට මේ දරුවෝ අවාහ විවාහ කරලා දුන්නට පස්සේ මලක් කවන්නේ කියලා ඔන්නෝම හිතාගෙන ඉන්නවා. පින්නතුනි මමත් හිතුවා මේ ලෝකේ මේ ජීවත් වෙන මේ දුක සැප මේක තමයි ලෝකේ හැටි කියලා, මෙච්චර තමයි තියෙන්නේ කියලා සිතුවා. ඒ ධර්මයේ සවාගෙන යද්දි තමයි දැක්කේ පින්නතුනි අපි හිතනවට වැඩියේ ලෝකයක් මේ ලෝකෙ තිබුණා තියෙනවා කියලා හිතුනේ එවිටයි. ඒ නිසාවෙන් ඔබ ඉන්න මට්ටමින්
දැකීම උසස් කරගන්න. ඔබ ඉන්න මට්ටමින් සිතීම උසස් කරගන්න. ඔබ දැනගන්න මට්ටමින් ඒ දැනගන්න මට්ටම උසස් කරගන්න. දැන් බුදු කෙනෙකුට පුළුවන් පින්නතුනේ මේ ඉන්ද්‍රියන් හයෙන්ම තොරව ලෝකේ දකින්න. ඒකට කියනවා අතීන්ද්‍රිය. ඉතින් ඔබත් අතීන්ද්‍රිය ඇති කරගන්න ඕන පොඩ හරි. ඒක බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඒකට. මම බුදුහාමුදුරුවෝ ගත් මග අනුගමනය කරනවා. ඒකයි බුද්ධං සරණං. ධම්මං සරණං ගච්ඡාමි. ධර්මයේ කියවෙන ඒ ධර්ම කෝණය දැක්ම මම ටික පුරුදු කරගන්නවා. ඒක සැනසිලිදායකයිනේ. සැනසිලිදායකයි. මේ ලෝකෙට විසඳුම් සැපුවට පින්නතුනි කාටවත් මේ ලෝකෙට අවශ්‍ය කරන විසඳුම සපයන්න බෑ. දියුණු රටක් කොහෙවත් නැහැ. දියුණුයි වෙන්න කියන රටවල් දුප්පත් වෙලා මිසක් දියුණු වෙලා නෙමෙයි. ඔබ හිතන්නේ නවදිල්ලි නගරේ ඉන්දියාවේ පෝසත් කියලාද? එන්න දුප්පත් වෙලා. ජලය දූෂ්‍ය වෙලා, වාතය දූෂ්‍ය වෙලා, මිනිස්සු දූෂ්‍ය වෙලා, රෝගී වෙලා, දුප්පත් වෙලා. ඔබ හිතනවාද ඔය විශාල නගර සංකීර්ණ තියෙන ඒ රටවලුත් පෝසත් කියලා නෑ. ඒ ඇත්ත ඔක්සිජන් ටැංක් එක සමහර අය කරේ ඉල්ලගෙන යනවා ඒ නගරේ. ශොසනය කරන්න දුප්පත් වෙනවා. ඒ නිසා මේ ලෝකෙ මේ විසඳුම් කියන එක සෙව්වට සොයන්න කමක් නැහැ. සොයන්න කමක් නැහැ. හැබැයි මේක තේරුම් අරගෙන සෙව්වහම ඔබ දැනගෙන මේ ජීවත් වුණා වෙනවා. තේරුණා නේද? දැනගෙන ජීවත් වුණා වෙනවා. මේ ලෝකේ කිසිම දෙයකට විසඳුමක් නැහැ. ලෞකිකව ගන්න එක දෙයක්වත් ඒක ස්ථීර සාර විසඳුමක් නොවේ කියලා තේරුම් කරගන්න ඕන. ස්ථීර සාර විසඳුමක් නෙමෙයි. ඒ නිසා සමගියෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, යහපත් සිතෙන් අපි ජීවත් වෙන්න කටයුතු කරන්න සිතන්න ඕන. මේක තේරුම් අරගෙන ඔබට ශක්ති ප්‍රමාණයෙන් රැකියාව, වෘත්තිය, සේවාව, තමන්ගේ ඥාණයෙන්, දර්ශනයෙන් ඒක සිද්ධ කරන්න. අනිත් එක අත්හරින තරමට වින්නතුනි වැඩ කරන්න ලේසි. අත්හැරලා වැඩ කරන කෙනාට යන්න නුවණින් දෙයක් කරන්න පින්නතුනි. දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේලා කරපු සේවය අත්හැරීමෙන් එකක්වත් අල්ලලා නෙමෙයි. මමත්වයෙන් බොදි ගහගෙන බදාගෙන නෙමෙයි උන්වහන්සේලා සේවය කරේ. බුදුරජාණන් වහන්සේ කරන ලද සේවය අත්හරින්න ලෝකෙට සේවය කරන්න පවතින අපිට ලේසි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ ආධ්‍යාත්මික නිදහස් කිරීම කියන එක කලාට ඔබ මේ දුප්පත් වෙන්නේ නැහැ. තව තවත් ඔබ ශක්ති සම්පන්න වෙනවා, බලවත් වෙනවා. ඒකට මේ කාරණා මතක් කරනකොට ධර්මයේ පටලැවීම ඇති නොවන විදියට සුද්ධ වෙන්න තමන් මතක් කරගන්න ඕන. මීට කලින් ආනන්ද හාමුදුරුවෝ මතක් කරලා තියෙනවා නේද? අතහැරීමත් අත්හරින්න. මේවා හොඳට හිතට ආධ්‍යාත්මයට කියා දෙන්න ඕන පණිවිඩ. අතහැරීමත් අත්හරින්න. අතහරින්නේ කවුද? පුජ්‍යලයා. දැන් ඔබට ඊටාම පැහැදිලිව අපි කියලා දෙනවා අත්හරින්න අයිතියක් නැත කියලා. මහ පොළොව hina වෙනවා. අපි අත්හරිනකොට මහ පොළොව hina වෙනවා. අපි ඒව අල්ල ගන්නකොටත් මහ පොළොව hina වෙනවා.
මහ පොළොව කියන ඔයාට ඉතින් අත්හරින්න මං ඕක ඔයාට දුන්නේ නෑ. ඒ මහනෝ ඇදිනේ. ආ මේක අත්හරින්න ඔයාට මං දුන්නද? ඒක නෑනේ. ඊට පස්සේ මහ පොළොව අල්ල ගන්නවා. අල්ල ගන්නකොටත් මහ පොළොව hina වෙන ඔය වගේ මිනිස්සු ඕන තරම් අල්ලගෙන මෙතන ජීවත් වුණා. හැබැයි කාටවත් අල්ලගන්න බැරි වුණා. දැන් ඔබ ඥානය නිවැරදි විදියට පිහිටවා ගන්න, දර්ශනය හරියට ඍජු කරගන්න, මනස එතෙන්ට ඒකාත්මික කරගන්න වෙන තුනේ හරියට පරිවර්තනය වුණොත්, සැකසුණොත් අවබෝධය ශනේන් සත්‍ය අවබෝධ වෙන්න පුළුවන්. දැන් දාරු චීවරට කියලා ගියේ පොඩි බණපදයයිනේ. රහතෙකුගේ ස්වභාවය, බුදුවරයෙකුගේ ස්වභාවය තමයි කියලා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. බුදු කෙනෙක් කොහොමද පවතින්නේ, කොහොමද බුදු කෙනෙක්ගේ පැවැත්ම කොහොමද කියලා විමසනකොට කිව්වා දුටුවා පමණයි, ඇසුවා පමණයි, දැනුණ පමණයි. ඒක ලොකු ගැඹුරු කතාවක්. අපි ඔය පුතත්ජන මට්ටමින් ඒ ගැන හිතාගෙන ඉන්න සරල කතාවක් නොවේ. ලොකු ගැඹුරු කතාවක්. දැනුණ පමණයි කියන්නේ දැනුනේ නැහැ. දැක්ක පමණයි කියන්නේ දැක්කේ නැහැ. දැන් සමහර අය හිතනවා දැක්ක හිතට අරගෙන ඒක දිගින් දිගට පවත්වන්නේ කියලා විග්‍රහයක් තියෙනව නේද? ඒ විග්‍රහය වැරදි. දැක්ක පමණින් ඒක නතර වුණා නම් පින්නතුනේ අපිට එහෙනම් ඒකේ පේන්න විදියක් නැහැ. ඒකේ වර්ණය, ඒකේ හැඩය, ඒකේ ලක්ෂණය, ඒකේ වටිනාකම පේන්න විදියක් නැහැ. පින්නතුන්ට බල්බ් එකක් අරගෙන ඒක නිවීමයි පත්තු වීමයි එකවර සිද්ධ වුණොත් එහෙම ඔබට ඒකේ ආලෝකයක් දකින්න පුළුවන්ද? බෑනේ. යම් මිලි තප්පර ගානක් හරි ඒක පැවතිලා නිවුනොත් තමයි දකින්න පුළුවන්. එතකොට අර දැක්ක පමණයි කියන්නේ ඒක. දැක්ක පමණයි. මේ දැකලා පස්සේ මේ මකල දාන සිද්ධියක් නෙමෙයි මේක. දැක්ක පමණයි කියන එකෙන් අදහස් වෙන්නේ ඒක දැක්කේ නැහැ. ඇහුණ පමණයි කියන්නේ ඇහුනේ නැහැ. සිතුන දේ පමණයි කියන්නේ දෘෂ්ටියට ආවේ නැහැ. ඒක තමයි බුදුවරුන්ගේ මනසේ ස්වභාවය, ක්‍රියාවලිය. ඒක දන්නේ බුදුවරුන්ගේ රහතුන්ගේ ආධ්‍යාත්මය විතරයි. මේ ඔය ක්‍රියාවලිය අපි බාහිරයට ගෙනාවොත් එහෙම බාහිර පැවැත්මෙන් ඕක අනේ ආඳුරනේ දකින්න නෑනේ අපිට ඔබ වහන්සේකවත් කියලා කිව්වොත් එහෙම හරි ඔය කියන්නා වූ පැවැත්ම නිකන් හරි කවුරු හරි මේක බාහිරයට ගෙනාවොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සේ පාරේ ගිහිල්ලා මේ වාහනේ හප්ප ගන්නවා. නේද? දැක්ක පමණයි කියන්නේ පේන්නේ නෑනේ. කලර් ලයිට් පේන්නේ, වම දකුණ පේන්නේ. මේ දර්ශනයේ තේරුම් කරගත්තට බුදුවරයන් වහන්සේලා වෙන්න පුළුවන්, මහරහතුන් වහන්සේලා වෙන්න පුළුවන්. සම්මුතිය මනාව ගලපා ගන්නවා. මොකද හේතුව සම්මුතියට සම්මුතියමයි ඕන. ඉංග්‍රීසි භාෂාව කතා කරන රටකට ගියාම ඉංග්‍රීසි භාෂාවම ඕන. දෙමළ භාෂාවට ගියාම දෙමළ භාෂාවම ඕන. සම්මුතියට සම්මුති භාෂාවම පැවැත්මම අවශ්‍යයි. ඒ උන්වහන්සේලා මේ දෙක සමබර කරගන්න හොඳට දන්නවා. ඉතින් ඔය සමහර අයට ඔක තේරුම් ගන්න බෑ. අර අතන කියන එක මෙතන නෑ. නෑ සම්මුතියට ගේන්න බෑ පරමාර්ථය. පරමාර්ථය කියන්නේ ආධ්‍යාත්මයක්. ගොඩක් උගත් කෙනෙකුට මේක දකින්නත් පුළුවන්. කිසිවක්ම නොදන්න සාමාන්‍ය වැඩි උගත් නැති කෙනෙකුට පොල් කඩන මිනිස්සෙකුටත් මේක දකින්න පුළුවන්. මම පහුගිය කාලේ පොල් කඩන මිනිස්සෙක් දැක්කා උපාධිධාරී පොල් කඩනවා. මිනිහා කිව්වා රස්සාවල් කරනවට වැඩිය මේක ලාභයි කියලා. මිනිහා කෙක්කක් හදාගෙන පොල් කඩනවා.
මේ ගොම පොල් ගඩල ලක්ෂ එකමාරක් විතර හොයනවා රස්සාවක් කරන්න ගියාම 67000 නේ අම්මේනේ ඔය වැඩක් නැහැ නේ මම පොල් ටිකක් කඩනවා. ඒක හොඳයි. ඒ නිසා බලන්න එතන යා තෝර ගැනීම හොඳයි. අපේ තියෙන ලොකුම වරද තමයි මේ වගේ දේවල් නිකන් ඒ වගේ රැකියාවල් ඒ කරන මිනිස්සයත් පහත් මට්ටමට ඒක ගැන හිතන්න පුරුදු වුණා. ඒක වැඩට ගන්න මිනිස්සුත් එයාව පහත් කරලා සලකන්න පුරුදු වුණා. ඒකයි එතන තියෙන වැරද්ද. තමා පිළිබඳව තමන් එහෙම ප්‍රාථමික තක්සේරු දාගන්න එපා කිසි කෙනෙක්. අධි තක්සේරුත් එපා ප්‍රාථමික තක්සේරුත් එපා මොනම විදියකින්වත් අර ගති හැදෙන විදියට හදන්න එපා හිත. ගති දුරු වෙන විදියට, ගති ඡය වෙන විදියට, ගති නැති වෙන විදියටම හදන්න. බුදුවරයෙක් ආවොත් ඔබ ඉස්සරහට එකපාරට ඇවිල්ලා අහන ඔබෙන් ඔබ කවුද? දැන් දෙන්න බලන්න උත්තරය. ගොඩක් දෙනෙකුට කියන්න වෙන්නේ මම ඕකට උත්තරේ ලබන සුමානේ විතර හොයාගෙන එන්නම් කියලා. ඔව් ගම වටේම ගිහිල්ලා කාගෙනුත් ආන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ඊයේ හම්බ වුණා. මගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඔබ කවුද කියලා. බුදුහාමුදුරුවෝ හරි අමුතු ප්‍රශ්නේ අහන්නේ. ඔය මොකක් හරි ලොකු කතන්දරයක් තමයි ඔය ඇහුවේ. මේ ඔයා කොහොමද කියන්නේ මේක? අනේ මාත් දන්නේ නැහැ. ඉතින් ඔබ කවුද කිව්වා මම පියදාස කියලා තමයි කියන්නේ අපි. මම බුදුවරයෙකුට ඕක හරියන්නේ නැහැ නේ මම පියදාස කිව්වට. මොකද කරන්නේ? මොකද කරන්නේ? එක එක උත්තර දෙනවනේ බලන්න කියන්න බලන්න ඔබට තියෙන උත්තරේ. ස්වාමීනි මම පංචස්කන්ධයක් කියන්නත් ඉඩයි. ස්වාමීනි මම ඇඩ්ඩි මහත්තයාගේ වයිෆ් කියන්නත් ඉඩයි. ඒක කියන්න පුළුවන් මට්ටමට තමන් පත් වෙලාද? දැන් අපි කිසිවෙක් නොවේ කියලා කියන්නේ ඇත්තටම කිසිවෙක් නොවීමද? ඒකත් අහනවා ඊළඟට බුදුවරයෙක් අහනවා හරි ඔබ කිසිවෙක් නොවේ කියලා කිව්වනේ. ඔව් ඔබ ඇත්තට මේක කියන්නේ කිසිවෙක් නොවී මට්ටමට ඇවිල්ලාද? දැන් සමහර අයගෙන් ඇහුවාම ලංකාවේ උසම කන්ද මොකද්ද කියලා ඇහුවාම කියනවනේ බිදුරු තලාගල කන්ද හරි කියලා. එතකොට අහනවනේ බිදුරු තලාගල කන්දට ගිහිල්ලා තියෙනවද කියලා. දැන් ගිහිල්ලා නැතුව බැරිද ඕන කෙනෙකුට ඔක කන්ද මේකයි කියලා කියන්න පුළුවන්. කිසිවෙක් නොවේ කියන එක කියන්න පුළුවන් ධර්මයෙන් අහලා බණ. එතෙන්ට ඥාණයෙන්, සමාධියෙන්, දැක්මෙන්, ගුණයෙන් චර්යාවෙන් ආධ්‍යාත්මික චර්යාවෙන් භෞතික චර්යාවක් හදන්න බෑ කිසිවෙක් නොවෙනවා කියලා. භෞතික චර්යාවක් හදන්න පුළුවන්ද කිසිවෙක් නොවෙනවා කියලා? එහෙම එකක් හදන්න බෑ. ආධ්‍යාත්මයෙන්, දර්ශනයෙන්, සමාධියෙන් ඔබ එතෙන්ට එන්න ඕන. කිසිවෙක් නොවුණු සමාධියට එන්න ඕන. අත්හැර සමාධිය පින්නතුනේ කිසිදු දෙයක් භාවිතා කරන්නේ නැතුව, වීරියක් නැතුව, උත්සාහයක් නැතුව, කැපවීමක් නැතුව, බලාපොරොත්තුවක් නැතුව, පොඩි දෙයක්වත් එනර්ජි වැය කරන්නේ නැතුව ඉන්න එකම සමාධිය නිර්වාණ සමාධිය. ඒ ආන්තරික සමාධිය විතරමයි. කීප එක තේරුණාද?
ආයි දෙපාරක් කියන්නේ ඒ කාරණේ. ඒ කාරණේ ගොඩක් වටින කාරණයක්. සමාජය අහලා නැති වෙදී ඔක වැඩියේ. නමුත් ඒව කියන්න අපිට බය හිතෙනවා ඒව වරදවා තේරුම් ගනී කියලා. ඒව ගැඹුරු අදහස් පමුණුවන කාරණා ඒ එතෙන්ට එන්න මනස ගොඩ නැගෙන්න ඕන. ඒවයි තුල මේ গুপ্ত අදහස් තියෙනවා. ඒව තේරුම් කරගන්න ශක්තිතාවයක් නැති සමාජයකට ගැඹුරු කාරණා කියනවද කියලා දෙපාරක් හිතන්න වෙනවා. ඔය ඇත්තන්ට පුළුවන්. නිවන් දකින්න ප්‍රඥාව ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ ඔක පිළිගන්නවද? නැහැ. ඉතින් මම ඒක නිසා ප්‍රඥාව ඇති කරගනින් කියලා බණ කියනවා. නිවන් දකින්න වීරිය ඕන කරන්නේ නැහැ. ඔයගොල්ලෝ පිළිගන්නවද වීරිය ඕනේ නැහැ කිව්වොත් පිළිගන්නේ නැහැ. ඒ නිසා මාත් කියන වීරියම වඩපන් කියලා. වෙන කරල් දෙයක් නැහැ. නිවන් දකින්න සතිය ඕනේ නැහැ. නමුත් ඔයගොල්ලෝ පිළිගන්නවද ඒක? පිළිගන්න බෑ අපිට සතිය ඕනනේ. එහෙනම් වඩපිය සතිය වඩපිය ඇති වෙන්න වඩපිය. නිවන් දකින්න විදර්ශනාවක් ඕනේ නෑ. ඔක පිළිගන්නවද? පිළිගන්නේ නෑ. එහෙනම් විදර්ශනාම කරපිය. නිවන් දකින්න සමාධියක් ඕනේ නෑ. ඒක පිළිගන්නේ නෑ. සමාධියම වඩන්න. දැන් මොකද්ද මේ කතා කරේ? මොකද්ද මේ කිව්වේ? දේශනා කරේ? දැන් ඔළුවේ පොට පැන්නද? පනින්න ඕන හරි විදියට නා. ට්‍රැක් එක නිකන් පීල්ල මාරු ගලා වගේ නිකන් හිතෙන්නේ නේද? ආරම පීලි කියනවා, මෙහෙම පීලි කියනවා, කවුරුත් කියන පීලිවල දුවන්න එපා. Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන විදියට ධර්මය තේරුම් ගන්න. එහෙම අනුන් කියන පීලිවල යන අය තමයි ඔය තැන් වල වයසට යන්නේ බනහා. අරය කියන පීල්ල ටිකක් දුර යනවා ඊට පස්සේ ඒ පීල්ල හොඳ නැතුව තව පීල්ලකට මාරු වෙනවා ඒ පීල්ලේ තව දුරක් යනවා ඒ පීල්ලත් හොඳ නැහැ මොකද අනුන් කියන දේ තමයි අහන් ඉඳලා දෙන්නේ ධර්මයේ හොයන්නේ තමාගේ ශෛලයකට තමාගේ ක්‍රමයකට තමන්ට අදාළ විදියකට තමයි දැනෙන විදියට තමයි ධර්මය අහන්න ඕන පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ විහිති දැනෙන විදියට ධර්මය අහන්න පිටුතුනේ අර කාරණා පිටුතුනේ කෙලවරට ගියාම තියෙන කාරණා ටිකක් ඒ මතක් කළේ ඒක මේ මුලදී පාවිච්චි කරන්න එහෙම එපා තේරුණා නේද දැන් ඔරුවක් ඕනේ කියලා කියනෝ නිවන එගොඩ වෙච්ච මිනිස්සයා ඒකට මිනිස්සෙක්ගෙන් අහුවා ඔරුවක් ඕනද මෙතන ඉඳලා යන්න කියලා අහුවා එයාගේ ඔරුව ඕනේ නැහැ මෙතන ඉඳලා යන්න හැබැයි ගඟේ ඉන්න මිනිස්සයා මේ පණිවිඩය අහලා මේ ඔරුවක් ඕනේ නැහැ කියලා අගේට කියන්නේ කියලා මිනිහා පයින්නවා පැන්න ගමන් මූදේ තේරෙනවද නේද? දැන් පුතඥන භාවයේ ඉද්දි වීරිය ඕනේ නැහැ කියලා කියපු ගමන් මොකද වෙන්නේ? එයා එතන මේක අත්හැරපු ගමන් එයා වැටෙන්නේ කොහටද? මූදට වැටෙන්නේ. සංසාරයට වැටෙනවා. ප්‍රඥාව ඕනේ නැහැ කියපු ගමන් එයා ඉන්නේ මූදේ. එයා පැන්නොත් එහෙම එයා වැටෙන්නේ මූදට. ඒ නිසා දැන් ඔකේ කෙලවරේ මේ බුද්ධ වචනයෙන්ම තියෙනවා පඤ්ඤා විමුක්ති. ප්‍රඥාව විමුක්ති කරලා අවසන් කරලා. සංඥා සංඥාව නිරෝධය කළා විඥාණය නිරෝධ කළා එතකොට අර කලින් කියපු වචනේ ස්වාමීන් වහන්සේ ධර්මයට පටහැනි එකක්ද නෑ ඒක ධර්මගත එකක් හැබැයි එතනදී විතරයි ඒක ගන්න ඕන එතෙන්ට ගියාම තමයි මේ தත්ත්වෙ පේන්නේ එක තරග ත්‍රිපිටකයේ ධර්මයේ කියවෙන පිටුතුනේ මේ ලෝකයේ නොමිලේ ලැබිය හැකි එකම දේ නිර්වාණය කියලා. තේරුණානේ? ඔබ gedara ගැන කල්පනා කරන්නත් ඔබේ ශක්ති වේදම් කරන්න ඕන. දැන් ඔබ හිතන්නකෝ gedara මේ වෙලාවේ මොනව වෙනවද කියලා කල්පනා කරන්න.
රූප මවන්න ඕන, සංකල්ප මවන්න ඕන, අදහස් හිතන්න ඕන, ශක්ති වැයෙනවා. ඒ වගේම ඒ ඔස්සේ ඔබට වේදනා ගලාගෙන එනවා. හැබැයි නිර්වාණ ධර්මය කියලා කියන්න පින්නතුනේ එහෙමවත් ශක්ති වැය කරන්න උවමනා නැති එකක්. ඔබ gedara මතක් කරගන්න තරම්වත් ශක්ති වැය කරන්න උවමනා නැති එකක්. පිළිගන්න බැරිද? ඒක තමයි නිර්වාණ හැඩය කියලා දෙද්දි ඒක ටක් ගාලා මතක් කරගන්න ඕන. ස්වාමීන් වහන්සේ මේ කියන බණේට පදේට මේක ගැළපේ. නිර්වාණ හැඩයන් මතක් කරගන්න. මොනවද නිර්වාණ හැඩයන්? රූපයක් හැඩයට පෙන්වන්න බෑ. හරිනේ? හැඩයක් හැඩයට පෙන්වන්න බෑ. ආකාරයක් පෙන්වන්න බෑ. අහවල් තැන තියෙනවා කියලා කියන්න බෑ. එතකොට එවැනි දෙයක් අපි ලබා ගන්න ශක්ති වැය කරන්න ඕනද? ඒකෙන් අදහස් කරන සංක්ෂිප්ත කාරණේ ඔබ තේරුම් ගන්න ඔබ නුවණින්ම නිවන කියන්නේ කොහොමවත් තියෙන එකක් නෙමෙයි. නැති හේකුත් නොවේ. පුතඥන භාවයේ ඉඳගෙන හිතන්න පුළුවන් දෙයක්ුත් නොවේ. අපිට තියෙන්නේ මෙතනින් නිවැරදි ආකාරයෙන් අපේ හිත නිදහස් කරලා අර විශ්වගත මට්ටමට තමන්ගේ හිත ගමන් කරලා මේ විශ්වයේ තියෙන ඒ ස්වභාවය දැන හඳුනා ගන්න. මන් දන්නේ ගැඹුරු වැඩිද කියලා ඔය කිව්වහම මොනවා කියනවද දන්නේ එක්ක බැන බැන යන්නත් ඉඩ තියෙනවා. ඒක විකෘති කළා කියලා කියන්නත් ඉඩ තියෙනවා. ගැටලු තියෙනවා නම් අපෙන්ම අහන්න. නිකන් අරයමයත් එක්ක බැන බැන ඉන්න එපා. අපෙන්ම අහන්න. මේ ලියලා ගෙනල්ලා මෙතන තියන්න. ධර්මදේශනාවට කලින් මෙතන ගෙනල්ලා තියන්න. එතකොට මම ඒක දැක්කපු අර්ථය මෙන්න මේකයි කියලා පැහැදිලි කරලා දෙන්නම්. ඔය වැරදි නිර්වචන වලට ගියොත් එහෙම තමයි ඔය වැරදි වැටහීම් ඇති වෙන්නේ. ඉතින් මෙවැනි කර්ම ඔබට ඔළුවට ලබා දෙන්නේ විදර්ශනා කරන්න ගෙදර ගිහිල්ලා. ටිකක් අවබෝධ කරන්න අමාරුයි. තේරෙන්නේ ඒව ලබා දෙන්නේ ඔබට ගෙදර ගිහිල්ලා බස් එකේ යද්දි වාහනේ යද්දි මෙනෙහි කරන්න. මේ මෙනෙහි කරද්දී ඒ ධර්ම ගැටේ ලියා ගන්නකොටම ඒ සත්‍ය අවබෝධයටපත් වෙනවා. අර ඒ කාලේ කියන්නේ දහම් ගැට කියලා. කපටිකම් කරන මිනිස්සුන්ටත් පාවිච්චි කරන නමක් තමයි. දැන් දහම් ගැට නෑ. ඉස්සර තිබ්බේ හාමුදුරුවෝ ළඟ. දැන් ඉන්න හාමුදුරුවෝ ළඟ දහම් ගැට නෑ. නිකම්ම ගැට තියෙන්නේ. දහම් ගැට තිබ්බ. දහම් ගැට කියන්නේ වටිනා දෙයක්. දහම් ගැට පදයක් කියන්නේ. ඒකේ හිතන්න දෙයක් තියෙනවා. තේරුම් ගන්න අමාරුයි. වටහා ගන්න අමාරුයි. ඒ නිසා ටිකක් ඔය අමුතු මිනිස්සුන්ට දැන් ඒක පාවිච්චි කරන්න පටන් ගත්තා. ඔය යකා නම් හරි දහම් ගැට කාර්යයක්. ඒ කියන්නේ හරි කපටියෙක් කියන එක. අරකම ආදේශ කරා. තේරුම් ගන්න අමාරුයි කියන එක කිව්වා. දහම් ගැට තේරුම් කරගන්න අමාරුයි තමයි. ඒක නම් කරන්න බැරි වැඩක් නම් මට නම් ඒක අරහං. මට ඒක හරියන්නේම නැහැ. හරියන්නේම නැත්තම් මොකද්ද? අරහං. අරහං. කරන්න බැරි වැඩක් නෙමෙයි. හැබැයි සත්වයාට පුජ්‍යලයට මේක කරන්න බෑ. ස්ත්‍රියට පුරුෂයට මේක කරන්න බෑ. ඒ නිසා මේ විශිෂ්ට ධර්මයක් ඉතින් සම්මුති වශයෙන් ඉස්සෙල්ලාම තමන්ගේ ජීවිතේ සමතුලිත කරගන්න ඕන. කරුණාව තියෙන්න ඕන, මෛත්‍රිය තියෙන්න ඕන, ඉවසීම තියෙන්න ඕන, දයාව, කරුණාව ඒවා හොඳට පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතුව වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලි ගැනීම වගේ තියෙන මිනිස්සුන්ට මේ දහම පිළිටන්නේ නැහැ පින්නතුනේ. මොකද ඔවුන්ගේ මනසට නිදහසක් නැහැ ජීවිතේ දකින්න.
දයාපන්න වෙන්නම ඕන, කාරුණික වෙන්නම ඕන, ඉවසීම වෙන්නම ඕන, දරා ගැනීම වෙන්නම ඕන. දරා ගන්න බැරි කෙනෙකුට සත්‍ය අවබෝධ කරන්න බෑ. හොඳට දරා ගන්න පුරුදු වෙන්න ඕන. ඉවසන්න පුරුදු වෙන්න ඕන. උදෑසනින්ම අපි මතක් කරපු කාරණේ වගේ හැම විටම තමන් ගන්න මේ අදහස කෙනෙක් නිර්මාණය වෙනවද? තමන් මේ ගත්ත අදහසින් කෙනා දිය වෙනවද නැති වෙනවද කියලා හැම මොහොතකම බලන්න. ගන්න ඕනම තැනකදී අදහසක් ගන්න ඕනම තැනකදී බලන්න මම මේ ගත්ත අදහසින් කෙනෙක් නිර්මාණය වෙනවද කෙනා දුරු වෙනවද? එච්චරයි බලන්න ඕන. එච්චරයි. කෙනා නිර්මාණය වෙනවන අකුසලය, කෙනා නිර්මාණය වෙන්නේ නැත්නම් ඒක කුසලය. ඒ නිසා අදහසකින්ම තමයි විදුතුනේ නිවන් දකින්නේ, අදහසකින්ම තමයි පුජ්‍යලයා මමත්වය හැදෙන්නේ. අපි උපමාවක් දීලා දෙනවා. දියට වැටිච්ච මිනිස්සයා ගොඩ එන්නේ දියෙන්මයි, දිය උපකාර කරගෙනමයි. ඒ කියන්නේ මේ අදහස් අතරමං වෙච්ච අපි අදහස් වලින්ම තමයි, වචන අතරමං වෙච්ච අපි වචන වලින්ම තමයි මේක පැහැදිලි කරලා දෙන්නේ. හැබැයි ගිලිලා මැරුණොත් එයා මැරෙන්නේ ඒ දියේම තමයි. දක්ෂයා ගොඩ එනවා, අදක්ෂයා ගිලී මැරෙනවා. මේ වචන ආකල්ප සංකල්ප වලත් එහෙමයි ස්වરૂපය. ගිලිලා මැරෙන්නත් පුළුවන්, ගොඩ එන්නත් පුළුවන්. ආචාන් බ්‍රහ්මවංශ හාමුදුරු ලස්සන කතාවක් කියන මම වැඩම කරපු වෙලාවෙත් මේ උන්වහන්සේගේ ආරණ්‍ය සේනාසනයේට ඔය ගියපු මොහොත තියෙන එතන ඉඳන් අර ගහපු ඡායාරූප තියෙන්නේ උන්වහන්සේගේ විහාරස්ථානයේ මේ උන්වහන්සේ කිව්ව දෙයක් තමයි බූරුවගේ කතාව කාටත් කියනවා. බූරුවෙක් වැඩුණා වලක. දැන් මේ පුතජන ලෝකයේම වැටිලා තියෙන්නේ මේ වගේ වලක තමයි. මේ සංසාරේ වලකට වැටිලා තියෙන්නේ. ගමෙක් ආව කැහැඩු ශරීරයක්, පොඩි ශරීරයක් තියෙන, පොඩි කෙට්ටු ශරීරයක් තියෙන, පොඩි ශක්තියක් නැති මේ ගැමියෙක්. ඒ ගැමියට මේ ලනු දාලා අදින්නවත්, මෙයාව උස්සලා ගොඩින් තියන්නවත්, දොබ කරගෙන්නවත් මේ කැලේ මේ කන්දේ බෑ. එයා තිබුණු සරලම දේ තමයි ඒ ළඟම තිබිච්ච පස් ගොඩ අරගෙන බූරුවගේ පිට උඩට දැම්මා. බූරුව පළවෙනි එක දෙක දානකොට හිතුවා මේ ගැමියා මාව වලලාන්න හදන්නේ, මරන්න තමයි හදන්නේ කියලා. තේරෙනවද? දැන් ඔය ඇත්තන්ට ධර්ම අවබෝධය මේ අභියෝග දෙනකොට සමහරලාට හිතනවා එයාගේ ලොකුකම පෙන්වන්න මේ අපිට ලොකු වදක් දානවා. එහෙම හිතෙන්න පුළුවන්. එහෙ නැත්නම් නිකන් අපිව නිකන් පටලවනවා. අර බූරුවට හිතන දේම මේ බූරුවන්ට හිතෙනවා. තේරුණා නේද? මෙයා එක්ක බුදු වෙන්න හදනවා. මාර්ගඵල කියලා අපිට පෙන්වන්න හදනවා කියලා ඔය හිතෙනවා. බූරුවටත් නොයෙකුත් දේවල් හිතෙනවනේ. ඉතින් බූරුවත් හිතනවා ඌ මරන්න තමයි හදන්නේ කියලා. ටික වෙලාවක් හිතාගෙන කල්පනා කරනකොට මේ ගමරාල පස් දානකොට ටිකක් වෙලා කොන්ද උඩට තමයි වැටෙන්නේ. කමන්නේ කියලා අල්ලගෙන ඉඳලා ඩිංග ඩිංග ඒ පස් කොට උඩටම නගිනවා. ඔබටත් තේන්නේ මේ දෙන වචන උඩට නගින්න. මේ වචන කියන්නේ පස්. බූරුව කියන්නේ ඔයාලා නෙමෙයි, ඒ වෙන කෙනෙක්. පස් කියන්නේ හැබැයි ධර්මයේ. එතකොට මොකද වෙන්නේ? මේ වැටෙන හේ මොකද වෙන්නේ? මේ වචන උඩටම නගිනවා ටික ටික. මේ වචන උඩටම නැගලා බලනවා. මේ හැම වචනයක් උඩට නැගලා බලනවා. මේ උසස් වෙන්නනේ බලන්නේ. ටික ඉතින් මේ ගමරාල වරුවක් විතර මේකට පස් පුරවනකොට අරයාගේ ඇඟ උඩට වැටෙනවා. එයාත් ඒ පස් කොට නගිනවා. හැබැයි මේකේ අර විදර්ශනාව කියන්නේ මේක උඩට නගින එකට. තේරුණාද? හැබැයි විදර්ශනාවක් නැත්තම් පස්වලින් වැහිලා මැරෙන්න තමයි වෙන්නේ. නොතේරෙන කරුණු ගොඩාක් ඔලුවට දැම්ම තේරෙන්නේ අපිට ඒ බණ නම් තේරෙන්නේ. දැන් මෙහෙට එක අම්ම කෙනෙක් ඇවිල්ලා වැඳලා ගියා.
අනේ හාමුදුරනේ සමා වෙන්න ඔබ වහන්සේට කිසිම අමනාපයක් නැහැ. මට නම් මේ බණ තේරෙන්නේ නැහැ හාමුදුරුවෝ. අපේ දුව තමයි කිව්වේ අහන්න යන්න කියලා. ඒ වුණාට මට නම් තේරෙන්නේ නැහැ. එහෙවම කිව්වා. සමා වෙන්න කිව්වා. මම කිව්වා හා කමන්නේ. තේරෙන එකක් අහන්නකෝ තේරෙන කාලේ කායි එන්න කියලා. ඒව තමයි ඉතින් අර එහෙම තමයි තියෙන්නේ. විදර්ශනාව කරේ නැති වුණොත් තේරෙන්නේ නැති වෙනවා. ඉතින් මෙයා විදර්ශනා කරනවා කියන්නේ මේක පොඩ මේක ගොඩ වුණා. ආන විදර්ශනා කරාම වෙනතුනේ වල පෙරෙන මට්ටමට ගාන්ට එනකොට ආන්න ගොඩට පැනලා දිව්වා. මේක තමයි බණ. මේක තමයි දහම. බූරුවල ඉඳන් ගොඩ ගන්න විදිය. ඉතින් මේක ගොඩට එනකම්ම බූරුව දන්නේ මේ ලස්සන වැඩක් නෙවෙයි ගමරාල කරලා තියෙන්නේ කියලා බූරුව දන්නේ නැහැ ගොඩට එනකම්. ගොඩට එනකම් එක දේවල් හිතුවා. ගොඩට ආවට පස්සේ තමයි යා දන්නේ මට හොදක් කරලා තියෙන්නේ කියලා. ඉතින් එයාගේ ඇඟ උඩට පස් දාන හැම මොහොතකම එයාට රිදෙනවා, කොන්ද උඩට රිදෙනවා, ගල් වැටෙනවා, ලොකු පස් කුට්ටි වැටෙනවා. අපේ ඇඟ උඩට හරි පස් සවලක් දාද්දි නේද චාච්චියක් දාද්දි ඉන්න පුළුවන්ද? ඒ වගේ මේ වචන කියන්නේ මේ ධර්මයේ වචන කියන්නේ ගොඩාක් වෙලාවට ඔබ රිද්දන දේවල් වෙන්න පුළුවන්, රිදුම් කන දේවල් වෙන්න පුළුවන්. අභියෝගාත්මක දේවල්, අභියෝගාත්මක වචන වෙන්න පුළුවන්. තේරුණා නේද? දැන් මමත් ධර්මය අහන කාලේදී හැම මොහොතකම එන දේවල්, රිද්දන දේවල්, අභියෝගාත්මක දේවල් තමයි හම්බ වෙන්නේ. කැපෙන්න වචන කියනවා, මොඩි හින් පාස් කරනවා වගේ කියනවා. ධර්මය අවබෝධ නොකරකත් හැම කෙනෙක්ම කාන්තාවෝ කියලා කියනවා. මට ඒකට තමයි ගොඩක් කේන්ති යන්නේ. මොකද අපි ඇඟ ඇතුලේ තියාගෙන හිටියනේ අපි නිකන් අපි පිරිමි නිකන් කියලා ඇඟ මම එහෙම පිටින් හිතලම නෑ. ඒ වුණාට අරක කියනකොට දැනුණා නිකන් මම පිරිමියා කියලා නිකන් අමුතු එකක් අල්ලගෙන ඉන්නවා කියලා. දැන් මේ ඉන්න පිරිමි මහත්තුරුත් එහෙමයි නිකන් හරි කිව්වොත් එහෙම මොකද ගෑණි වගේ කියලා එහෙම හරියට කේන්ති යනවනේ. කේන්ති යනවනේ. කේන්ති යනවා. පිරිමි ඇතුලේ තියෙනවා නිකන් අපි ගෑනු නෙමෙයි. ගෑනු කියන්නේ වෙනම જાතියක්. තේරුණා නේද? ඒ පිරිමියා කියන දෙනා හරි අමුතු කෙනෙක් එහෙම හිතාගෙන ඉන්නේ. තේරුණා නේද? ඔය ලේඩිස් ෆර්ස්ට් කියලා තියෙන්නේ ලේඩිස්ලා නෙමෙයි. ලේඩිස් ෆර්ස්ට් කියලා තියෙන්නේ පිරිමි. පිරිමි විසින් දීපු සම්මානයක් මිස කාන්තාව ගත්ත දෙයක් එහෙම නෙමෙයි. ඒක මතක තියාගන්න ඕනේ. කාන්තාවන්ට ඒක ගන්න බෑ. පිරිමි විසින් දෙනවා ඒක සම්මානය. ඇයි එහෙම දෙන්නේ? ආබාධිත නිසා. ආබාධිත නිසා ගෑස් ටැංකිය උස්ස ගන්න බෑ. වාහනේ දොර ඇර ගන්න බෑ සමහරලාට. ඒ වගේ දේවල් නිසා ඉතින් මේ ලේඩිස් ෆර්ස්ට් කියලා ආබාධිත නිසා ඒක තියලා තියෙනවා. දැන් ඉතින් මේක පිරිමින්ට ගොඩාක් වදිනවනේ පින්නතුනේ. මේ ඉතින් ඒක නිසා මේ කාන්තාවෝ කියන්නේ කාන්දම කියන එකේ අදහස් කරන්නේ හැම කුඩු රොඩු මේකේ ඔක්කොම අලව ගන්න ස්වභාවය කියලා නිර්වචනයක් දෙනවා. බුදුරජාණන් වහන්සේගේ නිර්වචන හොඳට මතක තියාගන්න. ඔය දහම් ගැටලු කොතන ඇහුවත් ඔබට හරි විසඳ ගන්න පුළුවන් බුදුහාමුදුරු මතක් කරන්නේ. ඔබ යම් කරුණක් අනුගමනය කරද්දී ඔබේ ලෝභ, ද්වේෂ, මෝහ එහෙම නැත්තම් එසේ හෝ නැත්තම් හිතන්න මමත්වය. ඔබ යම් දහමක් අසද්දි වඩද්දි මමත්වයේ වැඩෙනවා නම් ඒක දහම නෙමෙයි. ඔබ යම් දහමක් අසද්දි මමත්වයේ නිදහස් වෙනවා නම් අන්න ඒක තමයි දහම. දැන් ධර්මයේ තෝරගන්න හරි ධර්මයේ වැරදි ධර්ම තෝරගන්න අමාරුද දැන්? අමාරු නෑනේ. කොතන ධර්මයේ ඇහුවත් හරි දේ වැරදි දේ හොයාගන්න වැඩි වෙලාවක් යන්නේ මේ තියරි එක පාවිච්චි කරා. මේ ක්‍රමයේ පාවිච්චි කරා. දැන් වෙලාව පහු වෙලා ගිහිල්ලා නේ ඇතිනේ. තව දැනගත යුතු දෙයක් තියෙනවා නම් අහන්න ඇති නැත්තම් මට.
මට නම් ඇති බන කිය. ඇති නන්නේ. නැත්තම් හිතන්නේ මේ මගේ ඇඟේ හයියට මං කියනවා කියලා. ආම්දුරට වැඩ නැති නිසා බන කියනවා. අන්න කියනවා කියලා හිතන්නේ ඉඳ තියනවානේ. පින්නතුනේ මේ වගේ ධර්මයේ කියන මේ වගේ ධර්මයේ සාකච්ඡා කරන අය මේ රටේ දැනටත් ඉන්නේ අතේ ඇඟිලි ගන්නට වඩා අඩුයි. තේරුණානේ? මේ ආනන්ද හාමුදුරුව වගේ ධර්මයේ කියන ධර්මයේ සාකච්ඡා කරන හාමුදුරුවෝ ඉන්නේ අතේ ඇඟිලි ගන්නට වඩා තියෙන. අනිත් හාමුදුරුවෝ ඔක්කොම ලිස්ට් එක ගෙනාවා මේකේ ගහගත්තා. ගාථාව කිව්වා අතන මෙතන පොත් ටික ඇල්ලුවා අතීත කතන්දරයක් කියලා දුන්නා. ගියා. ඒක දර්ශනයක් දකින්න නිවනක් දකින්න මොකක් ගන්නෑ. මෙන්න සිරස්තල මෙන්න ප්‍රවෘත්ති. ඒක නිසා තමයි සමාජයේ වචනයක් හැදුනා. ප්‍රායෝගික නැති දෙයක් මොනවා හරි කිව්වොත් ඔය බන කතාව නතර කරගන්න. ඔය බන කියන්න එපා කියන කතාවක් සමාජයේ හැදුනා. මොකද හේතුව ප්‍රැක්ටිකල් නැති දේවල් රේඩියෝ එකෙන් ගුවන්විදුලියෙන් ඇහෙන්නේ කියන එක සමාජයේ පැතිරී ගියා. නිෂ්පල කතාවක් හමුවේ හැම විටම බන කියන්නේ නැතුව ඉන්න කියන්නේ යාට කියලා කිව්වා. එහෙම නැත්නම් සමහරලාට බන කතා කරන වෙලාවක් නෙමෙයි මේක කියලාත් අන්න එහෙමත් කියනවා. ඒ නිසා ප්‍රායෝගික වෙන්න උවමනා තැන්වලදී ප්‍රායෝගික වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඔය ඇත්තන්ට ප්‍රායෝගික වෙන්න ධර්මයේ තියෙනවා. ප්‍රායෝගික ධර්මයක් දේශනා කරන්න. ඒ නිසා හරි දුර්ලභයි වෙනුතුනේ මේ සද්ධර්මයේ දේශනා කරන සාහිණාසලා මේ ඉතින් උන්වහන්සේලා තව බොහෝ විහි වේවා ප්‍රාර්ථනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක අපට අවබෝධ වෙලා අපි හිතුවා මේ රටේ ඉන්න දැන උගත් ප්‍රබුද්ධ ප්‍රවීණ ස්වාමීන් වහන්සේලා මේක දැක්කොත් මිනිස්සු ගොඩක් අහයි කියලා. මම හිතුවා ඒ කාලේ මුල් කාලේ. පස්සේ වෙච්ච දේ මොකද්ද දන්නවද පින්නතුනේ? අනේ උන්වහන්සේලාත් අර හිටපු තැනින් ප්‍රතික්ෂේප වුණානේ. එයම් කීර්තියක් ප්‍රසිද්ධියක් දරාගෙන මාධ්‍යයේ මේ උඩ ඉන්න අම්දුරගෙන මේක දැක්කොත් ඊළඟට මේක කියන්න පටන් ගන්නවනේ. කියන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? මාධ්‍යනුත් කපලා දානවා. ඉන්න මිනිසුත් කපලා දානවා. අම්මා අප්පා මුත්තා මතක් කරලා ඔය අම්මට බානිනවා. ආමුදුරන්ට බන එපා වෙනවා. උන්වහන්සේ ඊළඟට කුඹුරු ගොවිතැන් කරන් ඉන්නවා. එක්ක සංගීත පන්ති දානවා. එහෙම නැත්නම් කුඹුරක් ගොවිතැනක් කරනවා. තේරෙනා නේද? ඉතින් මම බන කියන්නේ මේ මගේ බුදුරජාණන් වහන්සේට කරන සේවයක් හැටියට මිසක් මිනිසුන්ට කරන සේවයක් හැටියට නෙමෙයි. ඒක නිසා මම කලකිරෙන්නේ නැහැ. තේරුණා නේද? මිනිස්සු කියන්නේ කවුද කියලා ඉතින් තේරුම් ගන්න ඕනනේ. මම බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් තියෙනවා. ඔබ අවසාන යුග පුරුෂයා නොවන තව කාට හරි ධර්මයේ බෙදා හදා දෙන්න කියලා බුදු කෙනෙක්ගේ ඉල්ලීමක් තියෙනවා. ඉතින් ඒ ඉල්ලීම සපුරනවා. ලෝකයේ මේ වචන ටික තියලා තියෙනවා. ලෝකේ විදර්ශනා ශක්තියක් නුවණක් තියෙන මිනිස්සෙක් බිහි වෙච්ච දවසක බිහි වෙන දවසට ඒක එයාට අවබෝධ කරගන්න පුළුවන්. මම මේවා ඇත්තන්ට මේක අවබෝධ නැහැ කියන එක නෙමෙයි කිව්වේ. මෙතන ඉන්නවා මං සමස්ත ලෝකයේ සහ රට පිළිබඳව කල්පනා කරාම පුදුමයි දහමට ඉන්නේ ඊටාම සුළු පිරිසයි කියන එක මතක් කරේ. ඒ ඇත්තන් අවශ්‍ය ගැටලු निराකරණය කරගන්න ඔය ගැටලු අස්සේ හිර වෙලා උරුදු ගණන් පල් වෙන්න එපා. තේරුණා නේද? ඒ සමහර අය ඇවිල්ලා ඉවරලා එක දවසක් අහලා ප්‍රශ්නේ ගැටලුව ලියාගත්ත ගමන් ඊට පහුවෙන්ද ධර්මය අවබෝධ වෙනවා. ගැටේ හිර වෙලා තියෙන්නේ. දැන් අපේ වාහනවල වුණත් තෙල් පම්ප් එකේ කොහේ හරි රොඩක් හිර වුණොත් එහෙම වාහනේ අදින්නේ නැහනේ.
යන්නේ නැහැ. හැබැයි කොහොම හරි මේක සර්විස් කරලා හදාගත්තොත් එහෙම ඊට පස්සේ වාහනේ හොඳට ගමන් කරනවා. ඒ නිසා ගොඩාක් අයගේ තියෙන සැක, සංකා, විචිකිච්ඡා නැති කරගන්න ධර්ම සාකච්ඡාවෙන් ධර්ම පරේෂණයෙන් දැන් මම වුණත් පින්නතුනේ මං එදා ඒ සාකච්ඡාවක් ඉල්ලලා ඒ මොහොත ප්‍රයෝජනෙට ගත්තේ නැත්නම් මං අදත් මේ පරමාර්ථ ධර්මයන් නොකියන කෙනෙක් වෙන්න පුළුවන්. මගේ කුමද්දෝ පිනකට මට එදා ධර්ම සාකච්ඡාවක් වුමනාමයි. අවබෝධයක් වෙයි කියලා හිතන්නේ නැහැ ඉතින්. වුමනාමයි මේක එළි වෙනකන් හරි සාකච්ඡා කරලා මේ තියෙන ගැටලු ටික ලියා ගන්න ඕන මට. හැබැයි මම ගැටලු කනට නෙමෙයි ඔළුවට නෙමෙයි ගන්න. හැම වචනයක් එක්කම මම ඒ මොහොතේම පරිවර්තනය වෙනවා. මේ ගෙදර අරන් ගිහිල්ලා කෑම කන්නම් කියලා එහෙම එන්නේ නැහැ. එතනම දෙන දේ එතනම කන්න ඕන අනුභව කරන්න ඕන. කියන දේ තේරුණාද? එතන කියන දේ මෙතනම පරිවර්තනය වෙලා යන්න. ආයෙ ගෙදර ගිහිල්ලා පස්සේ ගිහිල්ලා බාත්රූම් එකේ කල්පනා කරන්න ඕනේ මේක. තේරුණාද? මෙතනම මේ මොහොතේම පරිවර්තනය වෙන්න ඕනේ. එහෙම බැරි වුණොත් මෙතෙන්දි ලියා ගන්න. ඒක අරගෙන ගිහිල්ලා නිින්ද යනකම් කල්පනා කරාට කමක් නැහැ. හුදකලාවේ පුටුවක වාඩි වෙලා මේක කල්පනා කළාට කමක් නැහැ. ඒ උනාට උත්සාහය මොකද්ද? මේ කියන වචනය මෙතනම විසඳ ගන්න ඕන කියන උත්සාහය තමයි තිබ්බේ. ඉතින් මම පස්සේ ගෙදර ගිහින් කල්පනා කරන්නම් කියලා පන්සලට ගිහලා එහෙම මග දාන්නේ නැහැ. මොකද අපිට ඒ තරම් ආතතියක් උවමනාවක් තිබ්බා මේ සසර මේ දුකින් නිදහස් වෙන්න. සසර හෝ දුක හෝ කියලා නෙමෙයි මම ඒක අරගෙන තිබුණේ මනසින් නිදහස් වෙන්න කියලා විතරයි මම අරන් තිබ්බේ. තේරුණා නේද? සසර කිව්වම නිකන් ඈත සංසාරේ පේනවනේ එහෙම නෙමෙයි. මනසින් නිදහස් වෙන්න. මනසේ තමයි දුක දෙන්නේ. මනසින් නිදහස් වෙන්න ඕනේ කියන අදහස තමයි දුක. ඒක හරි අපූර්වයි. ඉතින් ඒ පුපුරා යෑම, ඒ නිදහස් වීම තමාගේම ආධ්‍යාත්මය තුළ හිරෝෂිමා බෝම්බේ වගේ එකක් පුපුරලා යනවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය ඔක්කොම මේ විශ්වයට විසි වෙලා යනවා මේ පිපිරීමෙන්. තේරුණාද කියපු දේ? හිරෝෂිමා බෝම්බේ වගේ එකක් පුපුරා යනවා. පුපුරා ගියා මොකද වෙන්නේ? ඇස කන නාසය දිව ශරීරය විශ්වයට පුපුරා යනවා. ඉතින් හොඳ නැද්ද? හොඳයිනේ. එදෙන්ට ඔබ සූදානම් වෙන්න සැකසෙන්නයි ඔබට තියෙන්නේ. තේරුණා නේද? එතෙන්ට සූදානම් වෙන්න. ඒ සැකස්ම හරියට 100% ගැලමුණාට පස්සේ අර ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අශේෂ විරාග නිරෝධෝ වෙනවා. ශේෂයක්වත් ඒ මනස ඇතුළේ ඉතුරු වෙලා නැහැ. මොකවත් ඒ හිත අල්ලගෙන නැහැ. තේරුණා නේද? ඒ හිත අල්ලගෙන නැහැ. තේරුණා? දැන් සමහරලාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතුවෙත් එහෙමයි මිනිස්සු. බුදුහාමුදුරු ආන්න ලොකු වෙලා ඉන්නේ රජවරු අඳුරනෝ ඒ ලොකු කම අරන් තියෙන්නේ. විහෙර විහාර පූජා කරලා තියෙනවා කෝටි ගණන් ඒවයින් ලොකු වෙලා ඉන්නේ කියලා දේවදත්ත හිතුවා. නමුත් බුදු කෙනෙක් ඒව අල්ලගෙන හිටියද? නෑ. සමහර වෙලාවට ආනන්ද හාමුදුරුව ගැනත් එහෙම හිතනවා. අන්න හෝටල් වගේ පන්සල් හදාගන්න තියෙනවා. ඒව තියෙනවා ඒව තියෙනවා. පින්නතුන්ට කියන්නේ සමහර දවස්වලට ඉඳලා හිටලා මේ පැත්තට ආවම මම කල්පනා කරන්නේ මේ පැත්තත් පන්සලට අයිති නේද කියලා. මොකද හේතුව? ඒක ලෙඩක්ද දන්නේ නැහැ. මට මතක නැතුව ගිහිල්ලා. තමනුත් තමන්ට අමතක වෙන තරමට ආවනම් හරි. ඒක භෞතිකයෙන් වෙන දෙයක් නෙමෙයි. ඒක ආධ්‍යාත්මයෙන් වෙන දෙයක්. භෞතිකයෙන් එයා හඳුනනවා. මේ ආධ්‍යාත්මයෙන් තමන් කියන්නේ කෙනෙක් නෙමෙයි කියලා තමන්ට අහු වෙනවනේ. ඒක තමයි ලොකුම දේ. තමයි ස්ත්‍රියක් නෙමෙයි කියලා අහු වෙනවනම් තමන් පුරුෂයෙක් නෙවෙයි කියලා අහු වෙනවා. තමන් කිසිම පුජ්‍යලයක් නෙවෙයි. තමන්ට කිසිම හැඩයක් නැහැ. එහෙම අහු වෙනවද ඔබට? එහෙම අහු වෙනවනම් ඔබ දියුණු කෙනෙක්.
ඔබට තාමත් හැඩයක් අහු වෙනවා නම් මොකද කරන්න ඕන? අර හැඩේ නැති කරලා දාන්න ඕන. ඔබට කෙනෙක් අහු වෙනවා නම් ස්ත්‍රියක් පුරුෂයෙක් පුජ්‍යලයක් මොකද කරන්න ඕන? ඒ කෙනා දිය කළා දාන්න ඕන. ඒක තමයි භාවනාව. ඒක තමයි කළ යුතු දේ. දැන් ඔන්න කරන්න දෙයක් නැහැ කියනවනේ. ඔන්න කරන්න දේවල්. මෙයා ධර්ම සමාධිය වඩද්දි මෙයා උපකාරයට ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන උපකාරයට ගන්න. ඕන ධර්ම සමාධිය වැඩෙනවා. පින්නතුනේ මේ ධර්මයේ පට පිට පොට යවලනේ තියෙන සම්මුතියයිට මේක දකින්න බෑ. මොකක්ද එකක් කියනවා මේ සම්මුතිය අර එක්කෙනෙක් පහුගිය දවසක උපාසකයෙක් කියලා නිතරම කතා කරා මොකද නාම රූප දෙක වෙන් වෙන්න ඕනලු. මේ මිනිස්සයා වැරදි තැනක ඉන්නේ නාම රූප දෙක කියලා එකක් අරන් තියෙන වැරදි ආකාරයට. නාම රූප දෙක විතරක් නෙමෙයි නාම රූප විතරක් නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම වෙන් කරන්න බැරි එක. මේක ධර්මයේම සඳහන් වෙනවා අභිධර්මයේ තියෙනවා අවිනිර්භෝගික ධර්මයක් කියලා. අවිනිර්භෝගික කියන්නේ වෙන් කරන්න බෑ. මේ යකු නාම රූප දෙකක් කඩා ගන්න හදනවා. ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? මනසට නාමයයි කියනවා ශරීරයට රූපයයි කියනවා. නිවන් දකි. ඉතින් නාම රූප දෙක නිරෝධ කරන්න බෑ නිවන් දකින්න. එහෙනම් ඉතින් මිනිහා මැරෙන්නම ඕන. ඒ සරලව තේරුම් කරගන්න නාමය කියන්නේ නම රූපය කියන්නේ රූපේ ඕනම දෙයකට පින්නතුනේ ඔබ ළඟ තියෙන ඕනම දෙයකට නමකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා. ඒකේ නමක් නැත්තම් ඒක කහපාට එක කියලා හරි දාගන්නවා අපි. දැන් අපි පුජ්‍යලෙක් හම්බ වෙනවා. තනකොළ කපන මිනිස්සෙක් ඇවිල්ලා යනවා. මම ෆෝන් එකේ සේව් කරන්නේ කොහොමද? තනකොළ කපන මිනිස්සෙක්. ඒක තමයි යාගේ නම. ගිරවෙක් ගිරවා කියලා කියන මොකක් හරි කොළ පාට සතෙක් දැක්කොත් එහෙම අපි කියනවා කොළ පාට කුරුල්ලා. ඒක තමයි නම. ඒ නිසා මෙන්න මේ වගේ ඒ සමයක ඒ වස්සාන කාලේ ඉවර කළා. ඒ කාලේදී කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නොවේ. ඔබත් අන්න එහෙම අර නාමික පුජ්‍යලා නාමික නොවන මට්ටමට එන්න. මේක භෞතිකයෙන් ක්‍රියාත්මක කරන දෙයක් නෙමෙයි. තේරුණා නේද? භෞතිකයෙන් ක්‍රියාත්මක කරන දෙයක් නෙමෙයි. මේක නම කියන්නේ නැතුව හිටියට, බෝඩ් එකක් ගහන්න නැතුව හිටියට එහෙම බෑ. මේක සම්මුති දෙයක් නෙමෙයි මේක පරමාර්ථ දෙයක්. එක මහත්මයෙක් මගේ දාම් පත්‍රිකාවක් අරන් ගිහිල්ලා ඉවර වෙලා ඔය මිනිහා කියවලා වැරද්දක් හොයාගන්නම බැරි වුණා. ආව කොලෙත් අරන්. කොලෙත් අරන් ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේට මමත්වයේ තියෙනක. මම කොහොමද දැනගත්තේ? ඔබ වහන්සේ මේකේ නම ලියලා තියෙනවා යට කිව්වා. අපිලිපිටිය ආනන්ද කියන නම ලියලා තියෙනවා. මේ ප්‍රසිද්ධ ගායකයෙක් ලංකාවේ. නම කිව්වොත් දන්නව මම කියන්නේ. මේක නිසා මේ පහුගිය දවසේ කතා කරාමත් කිව්වා මේ මම ඔබ වහන්සේ ගැන කතා කරමින් හිටියේ කිව්වා මේ අපි දැන් ටීකට කලින්. ඉතින් ඒක නිසා
මං කිව්වා මහත්මයා මේකට මේ නම දාන්න නැතුව මේක කරොත් එහෙම මේක කැලාපත්තර වෙනවා. එහෙම වෙන්න බෑ මේක වගකීම් එක්ක ඉන්න ඕන මුද්‍රණාලයේ මුද්‍රණය කරන්නෙත් නෑ නමක් නැති ඒවා කියලා. තානම් ඒගොල්ලන්ට එහෙම කරන්න. ඒ යම්කිසි ප්‍රකාශකයෙක් ඉන්නවනම් ප්‍රකාශකයා කතෘවරේ සටහන් විය යුතුමයි. එහෙම නැතුව දෙන්නේ කරන්න. ඒ නිසාවෙන් මේ එහෙම හොයන්න බෑ වෙන්නතුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේට පවා රහතන් වහන්සේලාට පවා එදී ලැබිච්ච චෝදනාවක් ඔය. බුදුවරයන් වහන්සේලා රජ අසුන් පාවිච්චි කරනවා, රජතුමාගේ දාන පිළිගන්නවා. හොඳට ලස්සනට හිස බාලා සඳ වගේ බැබිලි බැබිලි ඉන්නවා, හොඳ සිවුරු පිළිගන්නවා, හොඳට අඳිනවා. එහෙම නෙමෙයි අපේ අනිත් මේ පූජකයෝ තනකොළ පාගන්නේ මේ අලු තවරගෙන ඉන්නේ දුෂ්කර විදියට ජීවිත ගත කරන ආන්න හාමුදුරුවෝ කියලා. අන්න පූජකයෝ කිව්වා. මේ කවුද මේ ඔසල් රජතුමාද කොහෙද ඇවිල්ලා දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනම ඉන් ඉස්සරහින් යනවා තීර්ථකයෝ කණ්ඩායමක් නිර්වස්ත්‍රව. රජතුමාත් නැගිටලා ඒ පැත්තට හැරිලා වැඳලා කිව්වලු අන්න බලන්න ස්වාමීනි සිල්වත් අය කියලා. ඊට පස්සේ කිව්වා මහරජා ඔයා වගේ අය සිල්වත් දුසිල්වත් අය අඳුනන්නේ නැහැ කියලා කිව්වා මහරජට. මහරජට කිව්වට පස්සේ කියනවා ඒක ඇත්ත ස්වාමීනි. ඒ මගේ ගියේ මගේ CID කිව්වා CID ගාඩ් එකේ කට්ටියක් තමයි සායින්ඩ්ස් ගියේ කොසල් රජගේ වැඩේම චෙක් කරන එකනේ. කාගේ ළඟටත් ගිහිල්ලා ටෙස්ට් කරන එකම විතරයි. හැබැයි Taman ටෙස්ට් කරේ නෑ ධර්මයේ ටෙස්ට් කර ඉන්නවා. Taman ටෙස්ට් කරගත්තා නිවන් දකින්නවනේ. දැන් ඔය කෝසල සංයුත්තේ කියලා වෙනවම තියෙන කොසල් රජතුමාටම කියපු දේශනා ටික. නිවන් දැක්කේ නෑ. බුදුහාමුදුරු ළඟ මෙච්චර බණ අහලා. බොහොම ආදරේ බුදුහාමුදුරන්ට. අන්න බලන්න පිළිතුරු ධර්මයේ වැරදි තැනින් අල්ලගත්තොත් එහෙම වෙන දේවල්. ඒ ඥානෙ නැති වුණොත් වෙන දේවල්. ඉතින් අපිටත් පින්නතුන්ට ඉතින් බලාත්කාරයෙන් මේක නිවන් දකින්න කියලා මේ කරන්න බැහැනේ ගහලා කියන්නේ. ඉතින් දැක්කේ නැත්තොත් මහන්සි උනේ නැත්තොත් මොනව කරන්නද අපිනේ? තමන් භාග්‍යවන්ත උනේ නැති වුණොත් තමන් වැරදි මතවල හැංගුණොත් රැවටුණොත් මුලා වුණොත් මොනවා කරන්නද? මේක ආනන්ද හාමුදුරන්ගේ බණක් හැටියට නෙමෙයි බුද්ධ ශාසනයේ දෙයක් හැටියට නෙමෙයි ඔබට ඔබ කරගන්න පිළිසරණක් හැටියට කරගන්න කියන එක අපි නැවත නැවත මතක් කරනවා. මම නම් මේ ජීවිතේ දන්න ලොකුම තෑග්ග ලොකුම ත්‍යාගය කළ යුතු ලොකුම මෙහෙවර හැටියට තමයි මේ ධර්ම දායාදය මම දකින්නේ මගේ උත්සාහයෙන් මට පුළුවන් විදියට මම පින්නතුන්ට මේක සිද්ධ කරනවා. ඉතින් හැමදෙනාටම සත්‍ය අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ලස්සන පින්කමක් කරලා අවසන් වෙනු මොහොතක් කියලා අපිට සලකන්න පුළුවන්. ඉතින් පින්කම බොහොම හොඳින් ලස්සනට මේ අලංකාර සිද්ධ වුණා. ඉතින් කිසි ගැටලුවක් නැහැ නේ. හොඳයි නේද? අයිතිතුමිය. හොඳයි. හැමෝටමත් හොඳයි නේ. දානි හම්බුණානේ. දානි. ඔව් ලොකු දෙයක් නෙවෙයි. ඉතින් හොඳයි බොහොම අලංකාරයි පින් කටයුත්ත. බොහොම ලස්සන කරන්න හැඩ කරන්න මේ දේවල් මේ මට්ටමට සකස ගන්න හැමෝම මහන්සි වුණා අපේ මට්ටමට. අපි අලි ගෙනාවේ නැති වුණාට කොටි ගෙනාවේ නැති වුණාට අපේ පින්ගම සරල මහත්ඵල මහානිසංස වෙන පින්ගමක් කියලා කවුරුත් දන්නවා. ඉතින් ඒක නිසා ඒක මහත්ඵලයි මහානිසංසයි. ඉතින් හැමෝටම හරියන්න ඕන. ධර්මයේ වෙනුවෙන් ධර්මයේ ගෞරවයෙන් ඒ වගේම අපිට ගෞරවයෙන් මේ කටයුතු කරන එකට අවබෝධ වෙනකට හැම දිනාටම හැම පැත්තකින්ම යහපත සැලසෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ඉතින් අද දවසේ දායකත්වයේ දැක්ුවේ වෛද්‍ය දිස්නා මුදලිගේ පින්වත් මැතිණිය. විශේෂ අරමුණු බවට පත් වුණේ ජයවිලාල් සිල්වා පින්වත් තම ආදරණීය ස්වාමියාගේ සසර භව ගමන සූපත් වේවා කියන එකම ප්‍රාර්ථනාව දස වසරක් පූර්ණය නිමිති කරගෙන ඒ වගේම කේ.එම්. පියසේන, වී.ජී.ඩී. ප්‍රේමවර්ධන, විල්බර්ට් සිල්වා යන පියවරුන්ට සහ සුමනා ප්‍රනාන්දු මෞතුමිය ඇතුළු වංශ පරම්පරාගත හැම දෙනාටද පින් අනුමෝදන් කරමේ සසර සූපත් වේවා යහපත් උප්පත්ති භාවයන් ලබත්වා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් අනුමෝදන් කිරීමේදී නමක් සඳහන් කරලා කෙලින්ම යාට පින් අනුමෝදන් කරනකොට අපි කියන්නේ ඉදම් මේ ඥාතිනං හෝතු කියලා. සමූහයකටම සියලු දෙනාට පින් අනුමෝදන් බලාපොරොත්තු වෙන අයට සියලු දෙනාටම අනුමෝදන් කරනවා නම් ඉදං වූ ඥාතිනං හෝතු. මේ වූ ඕක තමයි වචන දෙක. ඉදං වූ ඥාතිනං හෝතු කිව්වොත් අනුමෝදන් වෙන සියලුම අපි නම් සඳහන් නොකලත් ඒ අයටත් ඒ ඇත්තන්ට අනුමෝදන් වේවා කියලා ඒගොල්ලන්ගේ හිත සතුටු කරනවා. එතකොට ඒගොල්ලෝ යම් පරදත්ත උපජීවී ස්වභාවයක සිටිනවා නම් පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් පින් අර ගන්නවා. ඊළඟට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒ වගේම අපේ පින්වත් වෛද්‍යතුමියගේ ආදරණීය මව චිත්‍රා ප්‍රේමවර්ධන පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වගේම මේ පින්කම සාර්ථක කරගන්න තමන්ගේ පවුලේ පින්නතුන්, තමන්ගේ සහෝදර සහෝදරියන්, තමන්ගේ පවුලට සම්බන්ධ සියලු දෙනාම සහයෝගය දැක්වුවා. ඒ හැම දෙනාට ස්තුතිවන්ත වෙන්නත් බැරි වුණා කියලා වෛද්‍යතුමිය කිව්වා. මං කිව්වා ගෙදර ගිහින් ස්තුතිවන්ත වෙන්න කියලා. ඉතින් ඒක නිසා ඒ හැම දෙනාටමත් සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයට සහ සම්බන්ධව කටයුතු කරන උදව් කරපු උපාසක උපාසිකා හැම දෙනාටමත් අපේ සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගන්නට ආශිර්වාදයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපේ ස්ථානයට ඒ වගේම පින්නතුන්ට ආශිර්වාද කරන සම්‍යක් දෘෂ්ටික ඉෂ්ට දේව රාජ සමූහයා ඉන්නවා. ආරක්ෂාව සපයන දෙවිවරු ඉන්නවා පින්නතුනේ. නරක බලවේග පළවා හරින්න ඉන්න සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික යම් යක්ෂ බලවේගත් ඉන්නවා පින්නතුනේ. ධර්මයේ දරන ස්වාමීන් වහන්සේ කෙනෙකුට යම් හිරිහැරයක් කරදරයක් කරොත් එහෙම හීනෙන් හරි ගිහිලා බෙල්ල මිරිකන යක්කුත් ඉන්නවා. ඔව් ඒගොල්ලන්ටත් පින් ලැබෙන්න ඕනේ. මොකද බුද්ධ ශාසනය මේ දුෂ්ප්‍රඥයන්ගෙන් ආරක්ෂා වෙන්නේ ඒ වගේ ශක්තියින් නිසා පින්නතුනේ. ඔවා ගොඩාක් හොඳට කියලා දෙනවා මහායාන ධර්මයේ තියෙනවා. ඒ වගේ දේවල් ඒගොල්ලන්ගේ නම් පවා තියෙනවා. ඉතින් එහෙම එකක් තියෙනවා පින්නතුනේ ඕනම කෙනෙකුට. ඉතින් සියලුම ඒ ඉෂ්ඨකාමී සම්බුද්ධ ශාසනය රකින්න දේවරාජ සමූහයාට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. අපව නිති ආරක්ෂා කෙරෙත්වා. කරන කියන සියලු යහපත් කටයුතු උතුංග කටයුතු මනාකොට සිද්ධ කර ගැනීමට අපිට ආශිර්වාදය ලැබෙත්වා. දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සද්ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. එත්තාවතා ච යම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච යම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච යම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. පින්නතුනි සංසාරේ අපි ගොඩාක් පින් කරන්න ඕන වැඳුම් පිදුම් ලබන ඇඳුමක් අඳින්න. ඒ කියන්නේ වැඳලා පුදලා බොහෝ දෙනෙක් සෙත් පතලා පිරිත් කියපු
ඇඳුමක් ඕගොල්ලෝ පිරිත් කියලා ඇඳුම් අඳින්නේ නැහැ නේද? මේ අපේ මෙවර කටින චීවරයේ හැටියට පූජා කරපු චීවරය හඳ පුරවා මේ ධර්මානුශාසනාව කරන්න කියලා කිව්වා අපේ වෛද්‍යතුමිය ඉල්ලීම් කළා. ඉතින් ඒක නිසා ඒ චීවරේ හඳ පුරවා තමයි මම හිතන්නේ දහස් ගාණක් වන්දනා කරලා නේද? බොහෝ වාර ගාණක් පිරිත් කියලා මල් පහන් වලින් පිදුම් ලැබලා ඒ වන්දනීය ඇඳුමක් අඳින්න ඒක දරාගෙන ඉන්න ගුණයක් තියෙන්න ඕන. ආධ්‍යාත්මික ගුණයක් තියෙන්න ඕනනේ. තේරුණා නේද? නිකන් මම පිටින් නරකයි වගේ බලනකොට ඇතුලෙන් හරි හොඳයි. එනේ ඒ නිසා ඒ ගුණයක් තියෙන නිසාම තමයි ඒක දරා ගන්න පුළුවන් කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. ඒ ගුණය තියෙන නිසා දරාගෙන ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරා. හැම දිනාට සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු